රයිට් අපි එහෙනම් ඉක්මනට යමු වැඩේ පැත්තට. රයිට් අපි ගිය සතියේ කතා කරා පුතේ මේ පළවෙනි පත්‍රයට අදාළ ඒ කොටසට අදාළ පේපර් එකක් නේ අපි ගිය සතියේ කතා කරේ. අද ඊට අදාළ B කොටස හරි. ඒතර ඔයගොල්ලෝ ඔගේ දන්නවා O level විභාගෙට ගියාම භාග පරිමිතිය වර්ගඵලය නේ. එතනින් ගියාම බදු ඊට පස්සේ දත්ත නිරූපණය සම්භාවිතාවය ආදී ගැටලු පහක් තමයි අපිට හම්බ වෙන්නේ හරි. ඉතින් මේ ඔන්න ඔය ගැටලු පහට අදාළව කොටසක් නේ අපි අද සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙන්නේ. අපි ඒකේ මේ තියෙන ස්වභාවික තත්ත්වයන් එක බේරගෙන අපිට පුළුවන් මට්ටමකට අපි ඉස්සරහට යන්න. රයිට්. අපි යම් පුතේ පළවෙනි ගානට පළවෙනි ගානේ පැටව අපිට කියනවා ප්‍රාථමික පාසලක සිසුන්ගෙන් 5න් 2ක් බස් රථ වලින්ද 4න් 1ක් බයිසිකලයෙන්ද පාසලට පැමිණේ. හරි. දැන් මුළු සිසුන්ගෙන් 5න් 2ක් පුතේ බස් රථ වලින් එන්නේ. හරි. ඊළඟට 4න් 1ක් බයිසිකල් නේද? හරිද? බයිසිකලෙන් එනවලු. ඔය තමයි සීන් එක නේ. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මෙහෙම කතන්දරයක්. අංක 1 බස් රථ වලින් හා බයිසිකලයෙන් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ භාගයක් ලෙස දක්වන්න. හරි. එහෙමනේ කියන්නේ පුතේ අපිට. දැන් මේ මොකද්ද කියන්නේ? ඔයගොල්ලෝ කල්පනා කරන්න මෙන්න මේ අපිට කියන්නේ බස් රථ වලින් එන්නේ මුළු සිසුන්ගෙන් 5න් 2ක්. බයිසිකලයෙන් එන්නේ මුළු සිසුන්ගෙන් 4න් 1ක්. හරි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ දෙකෙන්ම එන පිරිස මුළු ප්‍රමාණයෙන් කොච්චරද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා 5න් 2 එන්නේත් මුළු ප්‍රමාණයෙන්. අපිට කියලා නෑනේ ඉතිරියෙන් 4න් 1ක් බයිසිකලෙන් කියලා. එනම් බස් රථයෙන් එන්නේත් පුතේ මුළු ප්‍රමාණයෙන් 5න් 2ක්. බයිසිකල් වලින් එන්නේත් මුළු ප්‍රමාණයෙන් 5න් 2ක්. එහෙනම් පැටව මේ දෙකේ එකතුවනේ අහන්නේ. එතකොට මේ දෙක එකතු කරන්න පුළුවන් දෙන්නම මුළු ප්‍රමාණයෙන් දීලා තිබුණා. ඉතින් අපිට පේනවා මේ ගානේ මේ දෙන්නම දීලා තියෙන්නේ මුළු ප්‍රමාණය. එහෙනම් පැටව අපිට මේක කරන්න තියෙන්නේ පළවෙනි කොටසට අනුව 5න් 2 ධන 4න් 1. හරි. එතකොට මොකද වෙන්නේ පැටව? එකතු කරන්න දිනවා. හැබැයි හරය අසමානයි නේ. එතකොට අපි දන්නවා 5 4 පොදු හරයට අපිට ගන්න වෙනවා පුතේ 20. පොදු හරය 20යි. 5 4න් ගුණ වෙලා තමයි 20 උනේ. එහෙනම් දෙකත් පුතේ අපි 4න් ගුණ කරමු. එතකොට කීයද? 8යි. ඊට පස්සේ අපි 4 5න් ගුණ වුණා. එකත් 5න් ගුණ කරන්න පුතේ 5යි. 8 ධන 5 13යි. 20න් 13යි. එහෙනම් බස් රථ වලින් හා බයිසිකල් රථ වලින් පැමිණෙන පිරිස පුතේ මුළු ප්‍රමාණයෙන් 13න් 20න් 13යි නේද? 20න් 13යි. රයිට්. සානුජ හරිද පුතේ? ආදපු හරිද පුතා? රයිට්. සඳලි අදුවද පැටව? හරිද? අදපුවා. පැහැදිලි නැත්නම් අහන්න පුළුවන්. හරි අලුතෙන් දරුවා ආපු අයටත් එහෙමයි. හරි. කතා කරන්න පුළුවන් chat එකට හරි දාන්න යන්න. හැමෝටම පැහැදිලිව ඇහෙනව නේද පුතේ? මුලින්ම මේක දාගෙන යන්නකෝ කවුරු හරි. ගැටලුවක් නැහැ කියලා. රයිට්. හොඳයි. එහෙනම් අපි දෙවෙනි කොටසට යන්. දෙවෙනි කොටසේ අපෙන් අහනවා පුතේ ඉතිරි සිසුන්ගෙන් 14න් 5ක් ත්‍රිරෝද රථ වලින් පාසලට පැමිණේ. ඉතිරියෙන් අර
බස් රථ වලින් සහ බයිසිකල් වලින් ආවට පස්සේ ඉතිරියෙන් 14න් 5ක් ත්‍රිරෝද රථ වලින් පාසලට පැමිණේ. ත්‍රිරෝද රථ වලින් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ භාගයක් ලෙස දක්වන්න. හරි. දැන් ඉතිරියෙන් 14න් 5ක් නේ එන්නේ පුතේ. නේද? එහෙනම් අපි මුලින්ම ඉතිරිය හොයා ගන්න ඕන. ඉතිරිය හොයා ගන්න ඕනනේ අපි. ඉතිරිය හොයා ගන්න ඕන. දැන් මුළු සිසුන්ගෙන් 20න් 13යිනේ. මේ දෙකෙන් එන්නේ. එහෙනම් ඉතිරිය වෙන්නේ පුතේ 20න් 7යි නේද? හරි. ඉතිරිය පුතේ 20න් කීයද? ඉතිරිය 20න් 7යි. ඉතිරිය 20න් 7යි. ඔන්න ඔය 20න් 7න්, ඒ කියන්නේ ඉතිරියෙන්නේ. ඔය 20න් 7න් නයන්නෙන් කියන්නේ ಗುಣ කරන්න. 14න් 5ක් තමයි ඔය 20න් 7න් 14න් 5ක් තමයි පුතේ ත්‍රිරෝද රථ වලින් එන්නේ. මේකෙන් 14න් 5ක්. ඔය ඉතිරියෙන් 14න් 5ක්. එතකොට මේ ගුණිතයෙන් අපිට ත්‍රිරෝද රථ වලින් පැමිණෙන මුළු සංඛ්‍යාව ලැබෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා 7ට 7 1යි, 14ට 7 2යි. හරි? 5ට 5 1යි, 20ට 5 4යි. උඩින් එක්වරක් එක 1යි, 4 වරක් 2 යටින් 8යි. එහෙනම් මුළු සිසුන්ගෙන් 8න් එකක් තමයි ත්‍රිරෝද රථ වලින් පැමිණෙන්නේ. මුළු සිසුන්ගෙන් 8න් එකක් තමයි පුතේ ත්‍රිරෝද රථ වලින් පැමිණෙන්නේ. ඒක තමයි දෙවනි කොටස. right. අපි තුන්වෙනි එකට යන්. තුන්වෙනි කොටස පුතේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. තුන්වෙනි කොටස right. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසනේ. අපෙන් අහනවා බස් රථ හැර. දැන් ඊට පස්සේ කියනවා පුතේ ත්‍රිරෝද රථ වලින් මෙන්න මෙහෙම මුළු ප්‍රමාණයෙන් 8න් එකක් ආවට පස්සේ ඉතිරි සිසුන් වෙනත් ප්‍රවාහන මාධ්‍ය යොදා ගනී. මේ තුනෙන්ම ආවට පස්සේ ඉතිරි වෙන සිසුන් වෙනත් ප්‍රවාහන මාධ්‍ය යොදා ගනී. හරි? වෙනත් ප්‍රවාහන මාධ්‍ය යොදා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ත්‍රිරෝද රථ වලින් පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා 38ක් වැඩිය. දැන් මෙන්න මෙහෙම ඉතුරු වෙන සියලුම දෙනා වෙනත් ප්‍රවාහන මාධ්‍ය යොදා ගන්නවලු. වෙනත් ප්‍රවාහන මාධ්‍ය යොදා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ත්‍රිරෝද රථ වලින් පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා 38ක් වැඩිලු. දැන් මේ තුනම ගියාම ඉතුරු වෙන ටිකනේ පුතේ වෙනත් ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නේ. මේ බස් රථෙන්, බයිසිකලෙන්, ත්‍රිරෝද රථෙන් ආවට පස්සේ ඉතුරු වෙන කට්ටිය තමයි වෙනත් ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නේ. එහෙනම් අපි බලමු අන්නේ ඉතුරු වෙන ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් පුතේ අපිට සිද්ධ වෙනවා මුළු ප්‍රමාණය අපි තුන්වෙනි කොටස අපි මුළු ප්‍රමාණය සෑම විටම එකක්සේ සලකන්නේ. මුළු ප්‍රමාණය එකයි පුතේ. ඒකෙන් මෙන්න මේ 20න් 13 සහ 8න් 1 අපි අඩු කරමු. 20න් 13 සහ මේ 8න් 1 පුතේ අපි අඩු කරමු. හරි? ඒතර අපිට පේනවා මේ දෙන්නගේ පොදු හරයට දැන් පොදු දැනකට ගේන්න වෙනවා. මට පේනවා 40 බවට පත් කරගන්න පුළුවන් බව 20 සහ 8 නේ. 8 වරක් 40යි, සිවරක් 2නේ. එහෙනම් අපි එකත් ලියනවා 40න් 40යි නේ පුතේ. මුළු ප්‍රමාණය 40න් 40යි. ඒතර ඒකෙන් මෙතන අඩු වෙනවා අපි මුළු ප්‍රමාණය 40න් 40න් අඩු කරමු. හරය 20 40 උනේ දෙකෙන් ගුණ වෙලා. 13ත් දෙකෙන් ගුණ කරන්න. එතකොට පුතේ 26යි. හරි? 8 40 උනේ 5න් ගුණ වෙලා. එකත් ගුණ කරන්න 5න්. right? එතකොට 40න් 40න් අඩු වෙනවා 40න් කීයක්ද? 26යි 5යි 31. ඒතර ඉතුරු වෙන්නේ පුතේ 40න් 9යි ඉතුරු වෙන්නේ. හරි? 40න් 9යි. ඔන්න අර වෙනත් ප්‍රවාහන මාධ්‍ය තෝරා ගනිමු ශිෂ්‍ය සංඛ්‍යාව. හරි? මෙයාලා
මෙන්න මේ ත්‍රිරෝද රථ වලින් පැමිණිච්ච කට්ටියන්ට වඩා 38ක් වැඩිලු. කාට වඩාද? ත්‍රිරෝද රථ වලින් පාසලට පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා 38ක් වැඩිලු. හරි. මෙන්න මේ 40න් 9 8න් එකට වඩා 38ක් වැඩිලු. එහෙනම් ඒ දෙක අතර වෙනසනේ ඔය 38. මෙන්න මේ 40න් 9 සහ 8න් එක අතර වෙනස තමයි 38. හරි. ඒතර අපි මේ 40න් 9න් 8න් එක අඩු කරලා එයා භාගයක් ලෙස ගනිමු අපි. හරි. 40න් 9න් අපි 8න් එක අඩු කරමු. හරි. අඩු කරලා අපි ඒක භාගයක් ලෙස ගනිමු. අතලිහෙන් 9න් අපි අඩු කරමු පුතේ 8න් එක. 8න් එක කියන්නේ කීයද පුතේ ඇත්තටම? හරය 40 කරන්න වෙනවනේ එතකොට 8 වරක් 5 40යි. 1 වරක් 5 5යි හරිනේ. 8න් එක යනු 40න් 5. අඩු වෙනවා පුතේ 9න් 5ක් 4යි. ඒ කියන්නේ 40න් 4යි. එයා නැවත සුරු වෙනවනේ 4න් බෙදිලා. එතකොට 10න් 1යි. එහෙනම් මෙන්න මේ වෙනත් ප්‍රවාහන මාධ්‍ය වලින් සහ ත්‍රිරෝද රථ වලින් ආපු පිරිස් අතර වෙනස 10න් 1යි. පිරිස් අතර වෙනස 10න් 1යි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රශ්නේ. බස් රථ හැර වෙනත් ක්‍රම මගින් පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. හරි. බස් රථ හැර වෙනත් ක්‍රම වලින්නේ. හරි. ඒක හොයන්න පුළුවන්. ඒක හොයන්න නම් අපි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව හොයාගෙන ඉන්න ඕනනේ. හරි. දැන් මෙන්න මේ 10න් එක ආවේ කවුද? වෙනත් ප්‍රවාහන මාධ්‍ය වලින් සහ ත්‍රිරෝද රථ වලින් එන පිරිස අතර වෙනස 10න් 1යි. අන්නේ ඒ 10න් එක පුතේ 40 කවුද 38යි කියලා තිබුණනේ. ඒ දෙගොල්ලෝ අතර වෙනස කියලා තිබුණ පුතේ 38යි කියලා. හරිනේ? මුළු ප්‍රමාණයෙන් 10න් එකක් නේ. හරි ඒක 38යි කියලා තිබුණේ. එහෙනම් මුළු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඔය 38 අපි ගුණ කරොත් එකෙන් 10 එන්නේ. ඉතින් එකෙන් 10 ගැන පුතේ 10 එන්නේ. ඔන්න ඉතින් ඒක දාගන්න පුළුවන්. හරි මේ භාගයේ පරස්පරය 10න් එකේ පරස්පරය. රයිට්. එතකොට අපිට කීයක් එනවද පුතේ? අපිට එනවා එතන සිසුන් කීයක්ද? 380ක් තමයි දැන් මේ අපි මෙතන මුළු ප්‍රමාණය ලෙස සලකන්න වෙන්නේ. සිසුන් 380ක්. හරි. ඔක තමයි කතන්දරේ. රයිට්. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මේ මුළු සිසුන්ගෙන් බස් රථ හැර වෙනත් ක්‍රම මගින් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව සොයන්න. හරි. දැන් පුතාලට පේනවා හරි ඔයාලට කියන්න මොනවාරි තියෙනවා නම් chat එකට දාන්න. හරිද? හරි. දැන් මේ මොකක්ද අහන්නේ පුතේ? මෙන්න මේ මුළු සිසුන්ගෙන් බස් රථ වලින් හැර වෙනත් ක්‍රම වලින් එන අය. ඉතින් මුළු සිසුන්ගෙන් 5න් 2ක් නම් බස් රථ වලින් එන්නේ 5න් 3යිනේ පුතේ වෙනත් ක්‍රම වලින් එන්නේ. මුළු සිසුන්ගෙන් 5න් 2ක් බස් රථ වලින් එනවා නම් වෙනත් ක්‍රම වලින් එන්නේ පුතේ 5න් 3යි. හරි? වෙනත් ක්‍රම වලින් එන්නේ 5න් 3යි. රයිට්? එහෙනම් මුළු සිසුන්ගෙන් ඊළඟ කොටස විදිහට අපිට එන්නේ මුළු සිසුන්ගෙන් ඒ කියන්නේ 380න් 5න් 3ක් තමයි වෙනත් ක්‍රම වලින් පාසලට එන්නේ. හරිනේ? බස් රථ වලින් හැර වෙනත් කියන්නේ ඉතුරු ඔක්කොම ගැන. ඒ අහන්නේ. හරි? එතකොට මොකද වෙන්නේ පුතේ? මේක බෙදෙනවා. බලන්න 5ට 5 වණන් 1යි. 38ට 5 7යිනේ පුතේ. 38ට 5 7යි කියන්නේ කීයද? 35යි.
හරිනේ 3ක් ඉතුරුයි 30ට 5 ඒවා 6යි හරිනේ 30ට 5 ඒවා 6යි එතකොට එනවා 76ක් 76 ගුණ කිරීම 3 එතකොට 228ක් නේ දෙන්නේ 228යි හරි 228යි අදපු නැති අය පුතේ හදාගන්න මේ කොටස හොඳයි ඒ අපි කතා කරේ පුතේ පළවෙනි ප්‍රශ්නේ ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යන් හරි ප්‍රශ්නාංක 2 අනුපතේ මේක පරිමිතිය හා වර්ගඵලයට අයිති ගානනේ. ඒතර PQR එතන තියෙනවා A සහ D. හරි. දැන් මොකද පුතේ අපිට කියන්නේ? උද්‍යානයක වූ බිම් කොටසක් රූපයේ දැක්වේ. එය ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින් හා PR විස්කම්භය මීටර් 28ක් වූ PQR අර්ධ වෘත්ත කොටසකින් සමන්විතය. AP සමානයි DR සමානයි 7 මීටර කියලා තියෙනවා. දැන් මෙතන ABCD කියනවා නම් මෙතන අකුරු දෙක යට නැහැනේ. එතකොට ඔයාලට සිද්ධ වෙනවා පුතේ අකුරු දෙක දාගන්න මෙතන හරි. ABCD නම් මෙතන B මෙතන C නේ. පිළිවෙලට එන්න ඕන. හරිනේ? right. ඔක තමයි කතන්දරය. හරි. දැන් මොකද අපිට කියන්නේ මෙන්න මේ රූපයේ දැක්වෙන උද්‍යානයේ හරි මේ උද්‍යානයේ ABCD කියන්නේ ත්‍රිකෝණාශ්‍රය මාධ්‍යතුමා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු ගණකාරවරුන්ගේ ආරාධන මත මේ ස්ථානට වැඩම කරන පෙමිත ජනක මහත්තයා වෙනුවෙන් අපි ජීවත් වෙනවා. නමුත් අද ජීවත් ඉතින් ඒ පූර්වම වෙනවනේ නේද? වැඩක් නැහැ කියලා. හරි. එච්චර තමයි යාට. සදාසොත්ති භවන්තුතේ අපි ප්‍රාර්ථනා කරමු. හරි. එයාගෙන අපි බලාගමු. මම ඔය එනකන් තමයි හිටියාපෝ. රයිට්. දැන් පුතාලා යන් අපි ගානට. දැන් බලන්න. මෙන්න මේකේ පුතේ අපි උද්‍යානයේ එයාගෙන මම අදට යම බලා ගන්නම් පුතාලා හරි. බය වෙන්න එපා. මම එනකන් තමයි හිටියාපෝ. ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින් හා PR විස්කම්භය මීටර් 28ක් වූ PQR අර්ධ වෘත්ත කොටසකින් සමන්විතය. එතකොට මේකේ විස්කම්භය PR පුතේ 28යි. මීටර් 28යි. හරි. මීටර් 28යි පුතේ. ඉතින් මෙන්න මේ PR නේ 28. හරි. මීටර් 28යි. යා විස්කම්භයලු. ඊට පස්සේ අපිට කියනවා පුතේ PQR අර්ධ වෘත්ත කොටසකින් සමන්විතය. PQR අර්ධ වෘත්ත කොටසකින් සමන්විතය. හරි. ඒතකොට මේ ඡාපය ගැනනේ කියන්නේ PQR.
AP සමානයි DR සමානයි මීටර් 40. දැන් මේ AP DR උත් මීටර් 7 බැගින්ලු තියෙන්නේ. මෙයත් 7යි මෙයත් 7යි. හරි? ඔක තමයි එතන කියන්නේ. ඊළඟට පුතේ අපෙන් අහනවා අංක 1 අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග සොයන්න. අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග සොයන්න. හරි මොකක්ද හොයන්න කියන්නේ පුතේ? මෙන්න මේ අර්ධ වෘත්තයේ චාප දිග PQR චාප දිග හොයන්නලු අපිට. හරි. ඔයගොල්ලෝ දන්නවා දැන් මේක විස්කම්භය නම් PR එයා 28 නම් මෙයාගේ අරය 14යි. එහෙනම් චාප දිග හොයාගන්න පුළුවන් අපිට කොහමද? චාප දිග හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා 2 5 r 360න් θ. හැබැයි අර්ධ වෘත්තයන්නේ කෙලින්ම භාගය දාමුනේ. 360න් 180 නේ පැටියෝ. එතකොට අපි ඒකට දාමු භාගය. හරි? දෙකෙන් එක දාමු. රයිට්. දැන් ආදේශ කරමු. 2 5 වෙනකොට පුතේ 7න් 22. r කියන්නේ කීයද? r කියන්නේ පුතේ 14යි. විස්කම්භය කියලා කියනවනේ අපිට. 28යි කියලා. එහෙනම් r එන්නේ පුතේ 14යි. ගුණ කිරීම දෙකෙන් එකයි. හරි? ගුණ කිරීම දෙකෙන් එකයි. දැන් බලන්න සුළු කරමු අපි. 7ට 7 1යි 14ට 7 2යි. 2ට 2 1යි මේ දෙක කපමු අපි. හරිනේ? ඒතර අපිට හිතරු උනා දෙවරක් 22. එතකොට 44යි මීටර. මීටර කීයක්ද පුතේ? 44යි. හරි? මීටර 44යි. ඔන්න චාප දිගනේ PQR චාප දිග. රයිට්. අදපු නැති අය හදන්නේ ඈ. අදපු අය නිවැරදි නම් ලකුණු දාගෙන යන්නත් පුළුවන් ඕනනම්. හරිද? ඊළඟට අපි දෙවෙනි කොටසට යන්. අපි යන් ඊළඟ කොටසට. ප්‍රශ්න අංක 3. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. දැන් බලන්න පුතේ. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නලු. හරි? තුන්වෙනි කොටස. දැන් අර්ධ වෘත්තාකාර කොටසේ අපි අරය දන්නවා. හරි? එහෙනම් අපිට වර්ගඵලය හොයාගන්න පුළුවන්. අපි දන්නවා වෘත්තයක නම් වර්ගඵලය 5r වර්ගයෙන් ලැබෙනවානේ. වෘත්තයක වර්ගඵලය අපිට ලැබෙනවා කාගෙන්ද? 5r වර්ගයෙන්. දැන් මේක වෘත්තයෙන් භාගයයිනේ. අර්ධ වෘත්තය. ඒ නිසා ඔයගොල්ලන්ට 360න් θ දාලා පුළුවන්. 360න් 180 නේ. ඉතින් ඒක කොහොම සුළු වුණාම භාගය. එතකොට ඔයාලට පුළුවන් භාගයයි 5r වර්ග කියලා දාගන්න. හරි? ඒතර ඔයගොල්ලන්ට එනවා දෙකෙන් එක ගුණ වීම 7න් 22. දෙකෙන් එක ගුණ කිරීම 7න් 22. r කීයද? 7යි. 7 වර්ගය කියන්නේ පුතේ 7 වරක් 7. ඒතර මේ එක 7කට එක 7ක් අපි කැන්සල්. දෙකට දෙකේව 1යි 22ට දෙකේව 11යි පුතේ. හරි? දැන් ඉතුරුනේ අවසානට 11 වරක් 7. ඒ කියන්නේ පුතේ 77යි මොනවද? වර්ග සෙන්ටිමීටර් නෙමෙයි වර්ග මීටර් නේ. මීටර වලින් දීලා තියෙන පුතේ ගාන. ඒතකොට වර්ග මීටර් 77යි. වර්ග මීටර් 77යි. වර්ග මීටර 77යි. හරි?
ඊළඟට පැටවු බලන්න හතරවෙනි කොටසේ අපිට කියනවා ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් දෙගුණයකි. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් දෙගුණයයිලු. ඒ කියන්නේ කවුද? දැන් 77 වගේ දෙගුණයයිනේ. හරි? දෙගුණයයිලු. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ පරිමිතිය සොයන්න. හරිනේ? හොඳයි. දැන් මෙයාගේ අපිට වර්ගඵලය ආවේ 77 නේ දැන් අපි හැදුවේ. ඒ වගේ දෙගුණයලු මෙයාගේ. හරිනේ? ඒ කියන්නේ කීයක්ද? 154යිනේ. මෙයාගේ වර්ගඵලය. හරි? 154. එහෙනම් මෙයාගේ පරිමිතිය හොයන්න. හොඳ ප්‍රශ්නයක් නේද? හරි? හොඳ ප්‍රශ්නයක් අත්තට. හරි? දැන් කොහොම පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය කියන්නේ පැටවු වටේ දිගනේ. ඔය ඍජුකෝණාශ්‍රයේ වටේ දිග. පරිමිතිය කියන්නේ. හරි? එතකොට කොහොමද අපි ආව හොයන්නේ? මෙහෙම හොයන්නේ. හරි? දැන් මෙයාගේ වර්ගඵලය හැදෙන්නේ කොහොමද? මෙන්න මේ දිග ගුණ කිරීම පළවෙන්නේ. අපි නිකන් දිග DC දිග AB කියලා ගනිමුකෝ. දැන් AB ගුණ කිරීම BC කියලා ගනිමුකෝ පළල. BC ගෙන්නේ මෙයාගේ වර්ගඵලය හැදෙන්නේ නේ. වර්ගඵලය හැදෙන්නේ කොහොම? දිග ගුණ කිරීම පළලෙන් නේද? ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හැදෙන්නේ යාගේ දිග පළලෙන් ගුණ කරාම. හරිද? දැන් වර්ගඵලය දන්නවා අපි. බලන්න පුතේ වර්ගඵලය දැන් ආවනේ අපිට 154යි. අරක වගේ දෙගුණයයි ගෝ එහෙනම් 154යි. වර්ගඵලය. හරි? අපි AB දන්නේ අපෙන් අහන්නේ එහෙම තමයි නේ පරිමිතියනේ අහන්නේ. ඒතර පරිමිතිය හොයාගන්න නම් මේ දිග හොයාගන්න. පළල අපි දන්නේ නැහැ වුණාට හොයාගන්න පුළුවන් පුතේ මේ බලන්න. පළල දැන් මෙයා සම්පූර්ණ දිග 28යිලු. මෙතන ඉඳලා මෙතෙන්ට 7යිලු. මෙතන ඉඳලා මෙතෙන්ටත් 7යිලු. ඒතකොට 7ව දෙකක් අඩු කරා. ඒ කියන්නේ 14ක්. 28න් 14ක් අඩු කරාම අපිට එනවා 14ක් ආපහු. එයා තමයි පුතේ BC. අන්න අපිට BC ආවා. දැන් AB නේ අපි දන්නේ නැත්තේ. ඒතකොට AB ගුණ කිරීම BC අපිට ආවා. කීයක්ද 14ක්. AB ගුණ කිරීම BC ගින් අපිට 154ක් එනවා. හරි. එහෙනම් AB හොයාගන්න පුළුවන් මෙතන. AB සමානයි පුතේ 154 බෙදන්න 14න්. 154 බෙදන්න 14න්. හරි? එතකොට බලන්න 14ට 14 ඒව 1යි 15ට 14 ඒව 1යි. ඒ කියන්නේ 14යි එකක් ඉතුරුයිනේ. හරි? 15ට එතන සුළු වෙනවා. හරි? එකක් ඉතුරුයි. එතකොට 14ට ආපහු 1යි නේ. රයිට්? ඒ කියන්නේ කීයක්ද ඇත්තටම? 14 ඒවා 11ක්නේ. රයිට්. නම් AB සමානයි AB දිගත් ආව අපිට 11යි කියලා. AB 11යි. දැන් අපි BC දන්නවා 14යි AB 11යි. ඉතින් දිග පළල පැත්ත මාරු වෙලා තියෙන කරන්න දෙයක් නැහැ රූපේ හැටිනේ. හරි? AB 11යි BC අපිට ආව 14යි. එහෙනම් පරිමිතිය කියන්නේ පුතේ මොකද්ද? මෙයාගේ පරිමිතියනේ අහන්නේ අපෙන්. ඒතර පරිමිතියට අපි P දාගමු. පරිමිතිය ලැබෙනව පුතේ දිග පැති 2යි පළල පැති 2යිනේ. හරි? එතකොට 11 වරක් 2 ධන 14 වරක් 2න්. හරි? ඒ කියන්නේ 22 ධන 28න්. ඒ කියන්නේ පුතේ කීයද? 50යි මීටර්. ඒකක ලියන්නේ මීටර් 50. ඔන්න පරිමිතිය. ඔක හදපු දරුවෙක් ඉන්නව නම් දාන්න බලන්න chat එකට ඔයාගේ හරි කියලා. හරි? දුපයි ඉන්නව නම් දාන්න. හරි. එතකොට අපි කතා කරේ පුතේ දෙවනි ගාන. දෙවනි ගානේ කොටස් හතරම අපි කතා කරා. ඊළඟට අපිට තියෙන්නේ තුන්වෙනි ගාන කොටස් වෙළඳපොළ ආශ්‍රිතය ගන්න. හරි? මේ හරි.
දැන් මේ මං චූටි කතාවක් කියයි යන්නම් මේ නේද මේ අතරේ හරි වැස්සත් පොඩ්ඩක් පෑවුව නේද ඔයගොල්ලන්ට පෑවුවද අපිට නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ හරි චූටි කතාවක් කියන්නම් හරි මෙහෙමයි හරි දැන් සමහර අය සෑම විටම හිතනවා මෙහෙම තමන් සමග ඉන්න කෙනා හෝ මොකක් හරි අපි හිතමු යාළුවෙක් කියලා අනිකාව පොඩ්ඩක් පල්ලෙහාට දාන්න මොකක් හරි ක්‍රමයකින් හරි උත්සාහ කරන්නේ එහෙම වැඩ තමයි හරි එහෙම ඉන්නවා එහෙම යාළුවොත් ඉන්නවා සමහර යාළුවෝ ඉන්නවා ඉතින් ඉන්න තැනින් උඩට එක්කගෙන යන්න සහයෝගය දෙන හැබැයි සමහර යාළුවෝ ඉන්නවා මෙහෙම මේ හැමතිස්සෙම අනේකාව පොඩ්ඩක් පහළට දාලා තමයි කතා කරන්න ගියත් එහෙම තමයි වැඩ වලින් පෙන්වන්න ගියත් එහෙම අනිකා පොඩ්ඩක් උඹ පල්ලෙහා මං පොඩ්ඩක් උඩයි මට උඹට වඩා දේවල් කරන්න පුළුවන් වගේ එහෙම සීන් එකක ඉන්නවා හරි මම පොඩි උදාහරණයක් කියන්නම් එහෙම ඉන්නේ උන්ට එහෙම හිතන් ඉන්නේ උන්ට මේ කියන්නේ හරි ඔයගොල්ලන්ට නෙමෙයි හරි එහෙම හිතන් ඉන්නෝනේ අය දැන් මේ යාළුවෝ දෙන්නෙක් හිටියලු හරිද යාළුවෝ දෙන්නෙක් හිටියලු මේ එකෙක්ගේ අර ඔය ලක්ෂණේ තිබුණලු හරිද ඌ හැම විටම බලන්නේ මේ අනිත් එකාව පොඩ්ඩක් පල්ලෙහාට දාලා උඹට බෑනේ උඹට මෙහෙම කියලා එම කරන්න හරි දැන් ඌ ඇහුවලු අනිත් යාළුවගෙන් දැන් මේ අර පණ්ඩිතයා හරි ඌ ඇහුවලු අනිත් එකාගේ උඹට පීනන්න පුළුවන්ද කියලා හරි දැන් යාළුවගලු බෑ මට නම් පීනන්න බෑ මෙහෙමයි මේ මට පීනලා පුරුද්දක් නැහැ එහෙම කියලා ඒකනේ උඹට පීනන්න බෑනේ බලපන් අර බල්ලොන්ටත් පීනන්න පුළුවන් නේ කියලා කිව්වලු කින්ඩියන්නේ පුතේ දැම්මේනේ උඹට බැරි වුණාට බල්ලොන්ටත් පුළුවන් කියලා නේද හරි ඉන්දියක් දැම්මලු හරි ඉතින් අනිත් යාළුවත් ඇහුවලු හරි මට බෑනේ දැන් උඹට පුළුවන්ද උත්කුලෝ මට පුළුවන් හරි ඒකනේ බලපන් උඹටත් පුළුවන් බල්ලොන්ටත් පුළුවන් කුළු පීනන්න හරි රයිට් අනිත් යාළුවෝ හරි උඹට පුළුවන් බල්ලොන්ටත් පුළුවන් කුළු පීනන්න ඌ කියූප එකම කිව්වා රයිට් අර්ථය දෙපැත්තටම ප්‍රකාශ කරගන්න පුළුවන් ඉතින් සමහර එවුන් හිතන් ඉන්නවා අනිකාව පොඩ්ඩක් පහළට දාන්නේ දාන එක තමයි අවසානයේට පල්ලෙහාට වැටෙන්නේ හරි නේද ඒතර උගේ තියෙන්නේ ඇත්තටමනේ බල්ලට බිනන්න උත් බල්ලෙක් ගාවට පත් වුණා හරි ඒ වගේ සීන් එකක් තමයි එතන තියෙන්නේ හරි ඒක ගැන තේරුම් ගන්න ඕගොල්ලෝ රයිට් අභියන් ගානට ප්‍රශ්නාංක 3 අකලංක A හා B සමාගම් වල කොටස් මිලදී ගැනීමට මුදල් ආයෝජනය කර ඇත. එනේ සමාගම් දෙකක කොටස් අරගන්න මුදල් ආයෝජනය කරලා පුතේ හරි. ඒ පිළිබඳ තොරතුරු පහත දැක්කේ. එයා කිසියම් සමාගම් දෙකක පුතේ කොටස් මිලදී ගැනීම සඳහා මුදල් ආයෝජනය කරලා තිනවා. ඒ සමාගම් වල කොටස් පිළිබඳ ලාභාංශ පිළිබඳ නේද? ගනිපු කොටස් මිල පිළිබඳ තොරතුරු තමයි ඔය අවස්ථා දෙකේ A හා B සමාගමේ පෙන්눔 කරලා තියෙන්නේ. හරි. අපි බලමු මොකද කියන්නේ කියලා. ඒ සමාගම කොටසක වෙළඳපොළ මිල රුපියල් 40කි මිලදීගත් කොටස් ගණන 250කි වාර්ෂිකව ගෙවන ලාභාංශය රුපියල් 12කි. මිල 40යි කොටස් ගණන 250යි ලාභාංශය කොටසකට රුපියල් 12යි නේ. හරිනේ. දැන් ඒ කියන සමාගමේ හරි ඒ කියන සමාගමේ කොටසක මිල හරි කොටසක මිල 40යි නේ. කොටසක මිල රුපියල් 40යි. එයා ගනිපු කොටස් ගණන එයා කොටස් කීයක් අරන්ද පුතේ? කොටස් 250ක් අරගෙන. හරි. කොටසකට ලාභාංශ කීයක් ගෙවනවද? ලාභාංශ ගෙවනව පුතේ රුපියල් 12. ඕකනේ කතාව. කොටසකට ලාභාංශ ගෙවනවා 12. තමයි ඒ සමාගමේ ස්වභාවය. හරි. ඊළඟට අපිට කියනවා B සමාගමකුත් තියෙනවා. ඒක ඉතින් වැඩි විස්තරයක් නැහැ. මිලදීගත් කොටස් ගණන 400ක්. හරි. B කියලා සමාගමක් තියෙනවා. එයාගේ වැඩි විස්තරයක් නැහැ. එයාගෙන් කොටස් 400ක් මිලදී අරගෙන. ඉතින් එයාගේ ගැන තමයි අපිට හොයන්න ඇත්තේ වැඩිපුරම. හරිනේ. කොටස් කීයක් අරගෙනද 400ක් මිලදී අරගෙන. හරි. දැන් අපි බලමු. හොඳයි පුතේ. බලන්න.
ඒ සමාගමේ යෙදූ මුදල සොයන්න. ඒ කියන සමාගමේ පුතේ යෙදූ මුදල සොයන්න. හොඳයි. අපි බලමුකෝ අංක 1. පළවෙනි ප්‍රශ්නේ අපි බලමු පුතා මොකද්ද වෙන්නේ කියලා. ඒ සමාගමේ යෙදූ මුදල. දැන් බලන්න කොටසක් රුපියල් 40 ගානේ කොටස් 250න්නේ අරන් තියෙන්නේ. කොටසක් රුපියල් 40 ගානේ කොටස් 250ක් තමයි අරන් තියෙන්නේ. එතකොට ඔන්න ඔය කොටස් 250 මිලදී ගන්න යොදපු මුදලනේ ඔය අහන්නේ නේද? කොටස් ආයෝජනය කළ මුදල කියලා අහන්නේ ඒක. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? කොටස් ගණන ඒ කියන්නේ කොටස් 250 ඔයා ಗುಣ කරන්න පුතේ කොටසක මිලෙන්. හරි? අර ಗುಣ කරන්න. ඔයා බින්දු ගැන අගට තියෙන බින්දු ගැන බය වෙන්න එපා. අගට තියෙන බින්දුව අමතක කරන්න මුල සංඛ්‍යා දෙක ගුණ කරන්න 25 වරක් 4 ගුණ කරන්න ඔයාට එනවා පුතේ 100ක් අග බින්දු දෙක දාන්න එතකොට කීයක්ද පුතේ රුපියල් 10000ක් ආයෝජනය කරලා නේද රුපියල් කීයක් ආයෝජනය කළාද 10000ක් ආයෝජනය කරලා කොටස් මිලදී ගැනීම සඳහා කොහොමද ආයෝජනය කළ මුදල හොයන්නේ කොටස් ගණන කොටසක මිලෙන් ගුණ කරා හරි ඒක තමයි ආයෝජනය කර මුදල හොයන එක විදියක්. තව ක්‍රම තියෙනවා ගණන් වල ස්වරූපය අනුව. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක. වසරක් අවසානයේදී ඒ සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම සොයන්න. වසරක් අවසානයේදී ඒ සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම. හරි. දැන් බලන්න. ඒ සමාගම පුතේ දෙවෙනි ප්‍රශ්නය වසරක් අවසානයේ ඒ සමාගමෙන් ලැබෙන ලාභාංශය. දැන් එයා කොටස් 250ක් මිලදී අරන් තියෙනවා. කොටසකට ලාභාංශ ගෙවන්නේ රුපියල් 12යි. එහෙනම් අවුරුද්දකට ලැබෙන ලාභාංශය ගැන පුතේ මෙන්න මේ දෙකේ ගුණිතයනේ. කොටසකට 12යි එවැනි කොටස් 250ක් තියෙනවා. එහෙනම් හරිම ලේසි. ඔයාලට හොයන්න තියෙන්නේ පුතේ 250 ගුණ කිරීම 12. කොටස් ගණන කොටසක ලාභාංශයෙන් ගුණ කරාම මුළු ලාභාංශය ලැබෙනවා. 250 12න් ගුණ කරන අර කලින් වගේම බිඳුව ඉතින් 12 වරක් බිඳුවයි කියලා දාගන්න 12 වරක් 5 60යිනේ. හරි 6ක් ඉතුරුයි. 12 වරක් 2 24යි 6යි 30යි. කීයක් හම්බ වෙනවද එයාට? රුපියල් 3000ක ලාභාංශ ආදායමක් ලැබෙනවා. රුපියල් 3000ක හරි ලාභාංශ ආදායමක් ලැබෙනවා. මේ දෙවෙනි කොටස. ඊළඟට වඩා තොරතුරක් දෙනවා අපිට B සමාගමෙන් අකලංකට ලැබෙන ලාභාංශ ආදායම ඒ සමාගමේ ලාභාංශ ආදායමට වඩා රුපියල් 600ක් වැඩිය. පොඩි අදහසක් දෙනවා. ඒ කියන්නේ B සමාගමෙන් අකලංකට ලැබෙන ලාභාංශ ආදායම ඒ සමාගමෙන් ලැබෙන ආදායමට වඩා රුපියල් 600ක් වැඩිලු. يعني B සමාගමෙන් ඒතකොට ඒ සමාගමෙන් 3000යිනේ ලැබෙන්නේ. ඒතර මෙයාගෙන් වාර්ෂික ලාභාංශය ලැබෙනවා කීයක්ද? B සමාගමෙන් ලැබෙන එක ඊට වඩා 600ක් වැඩි කියන්නේ ඒකේ 3000යි එහෙනම් 600ක් වැඩි වෙලා මෙයාට 3600ක වාර්ෂික ලාභාංශ ආදායමක් B සමාගමෙන් ලැබෙනවා. හරි. ඒ සමාගමෙන් ලැබෙන්නේ 3000යි ඊට වඩා 600ක් වැඩිලු. එහෙනම් රුපියල් 3600ක වාර්ෂික ලාභාංශ ආදායමක් එයාට ලැබෙනවා. හරි. B සමාගමෙන් එතකොට පුතේ අපෙන් අහන ප්‍රශ්නය තමයි B සමාගම කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න. හරි. අපෙන් අහනවා B සමාගම කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න. හරි.
එහෙනම් දැන් එයාට ලැබෙන මුළු ලාභාංශය දීලා තියෙනවා පුතේ. 3600ක් කියලා දීලා තියෙනවනේ. හරි. එයා මිලදී ගත් කොටස් ගණන තියෙනවා 400යි. මුළු ලාභාංශය කොටස් ගණනෙන් බෙදුනම එන්නේ පුතේ කොටසකට ගෙවන ලාභාංශය. ඒක තමයි අහන්නේ නේද? රයිට්. එහෙනම් තුන්වෙනි කොටස අපි අහන්නේ කොටසකට ගෙවන ලාභාංශය. එහෙනම් B සමාගමේ මුළු ලාභාංශය 3600යි. එයා බෙදන්න පුතේ කොටස් ගණනින්. කොටස් 400යි. රයිට්. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපුණා. ඒ කියන්නේ 100ෙන් බෙදුණා. 36 බෙදීම 4 කියන්නේ 9යි. එහෙනම් කොටසකට ගෙවන්නේ පුතේ රුපියල් 9ක ලාභාංශයක්. හරිනේ? කොටසකට ගෙවන්නේ රුපියල් 9ක ලාභාංශයක්. ඊළඟට බලන්න හතරවෙනි කොටස. අකලංක B සමාගමෙන් ලද ලාභාංශ ආදායම එම සමාගමේ ආයෝජනය කළ මුදලින් 20%කි. ඒක හොඳ කතාවක්. හරි මොකද්ද? අකලංක දැන් B සමාගමෙන් ලද ලාභාංශය තියෙනවනේ. ඒ කියන්නේ ඔය 3600 එම සමාගමේ ආයෝජනය කළ මුදලින් 20%කි. B සමාගමේ කොටසක වෙළඳපොළ මිල සොයන්න. හරි. හොඳ කතාවක්. හරි. හතරවෙනි කොටස. දැන් අපිට කියන්නේ B සමාගමේ කොටසක මිල හොයන්න කියලා. නමුත් එතන තොරතුරක් දෙනවා. මොකද දෙන තොරතුර පුතේ? අකලංක මෙන්න මේ ලබා ගනිපු වාර්ෂික ලාභාංශය. ඒ කියන්නේ මෙන්න මේ 3600 එයා ආයෝජනය කළ මුදලින් 20%ක්ලුනේ. 20යි නේද? ආයෝජනය කළ මුදලින් 20%කි. හරිනේ? ඒ කියන්නේ පුතේ ආයෝජනය කළ මුදල 100ක් නම් එයා ලැබපු ලාභාංශය 20යිනේ. හරි. අන්න ඒකට අනුරූපී අගේ නේද 3600 ඔය නේද? ආයෝජනය කළ මුදලින් 100න් 20ක් 3600. දැන් ඔබලා දන්නවා මාත් එක්ක හිටපොන් ඊතලේ දැක්ක ගමන් මොකද්ද මේ කතන්දරේ කියන්නේ. 100න් 20ක් නම් මේ 3600 ඔයා ආයෝජනය කළ මුදල හොයන්නේ 3600 ඔයා ගුණ කරන්න පුතේ 20න් 100න්. අර භාගයේ පරස්පරය. මොකද්ද මෙතන කතන්දරේ? භාගයකට අනුරූපී අගයක් ලැබුණාම මුළු ප්‍රමාණය අපි පුතේ එම අනුරූපී අගය අර භාගයේ පරස්පරයෙන් ගුණ කරනවා. රයිට්? එතකොට ඉතින් ලස්සනට සුළු කරන්න. හරි මෙහෙම කරමු. මේ බිඳුවට ඔයා බිඳුව කපන්න. ඒක ලේසියිනේ. ඔයාට පේනවා ඊට පස්සේ දෙකනේ තියෙන්නේ. දෙකට දෙකේ 1යි 360ට කීයද? 180යිනේ. එතකොට 180 ගුණ කිරීම 100. එනි බිඳු දෙකක් දැම්ම රුපියල් කීයද? 18000යි. රුපියල් 18000ක ආයෝජනයක් තමයි මෙයා කරලා තියෙන්නේ. හරිනේ? එයා ආයෝජනය කළ මුදල පුතේ රුපියල් 18. ඔයාලට මතක වෙන්න ඕනේ මේක. හරි. හැම විටම මේ වගේ තොරතුරක් දුන්නාම ඉතින් භාගයකටම නෙමෙයිනේ දැන් ඕකේ දීලා තිබුණේ පුතේ. දීලා තිබුණේ 100ට 20යි. ඒකට ප්‍රතිශතයක්. ඒක ප්‍රතිශතයක් කියන්නේ පුතේ භාගයක්. හරිද? ඕනම භාගයක් හරය 100 වූ භාගයක් ලෙස ප්‍රකාශ කිරීම. ඔය 100ට 20 කියන්නේ 100න් 20 තමයි. හරිද? ඒතර ප්‍රතිශතයක් ලෙස දකින්නේ කිසියම් භාගයක හරය 100 කරලා පෙන්නපු එක. හරි. ඒ නිසා ප්‍රතිශතයක් දැක්කත් අපිට මෙහෙම භාගයක් විතර ලියා ගන්න පුළුවන්. ඒතර 100න් 20 තමයි 3600. එහෙනම් 3600 ගුණ කරා 20න් 100න් අපිට ලැබුණ ආයෝජනය කළ මුදල. හරි. ආයෝජනය කළ මුදල ඇහුවා. හැබැයි අපෙන් ඇහුවේ ආයෝජනය කළ මුදල නෙවෙයි. මොකක්ද ඇහුවේ? කොටසක වෙළඳපොළ මිල. එතකොට මෙයා කොටස් ගන්න යෙදෙව්වේ 18000යිනේ. එයා ගත්තේ කොටස් කීයද? 400යි. එහෙනම් මෙන්න මේ 18000 ඔයාට සිද්ධ වෙනවා බෙදන්න කොටස් ගණනෙන්. එතකොට කොටසක මිල එනවා. මුළු මුදල ආයෝජනය කරපු මුළු මුදල ඔයා කොටස් ගණනින් බෙදුවාම ඔයාට කොටසක මිල එනවා. ඔයා බෙදන්න බිංදු දෙකට බිංදු දෙක 18ට 4 පුතේ 4යි. 16යිනේ දෙකක් විතර. 20ට 4 ඒවා 5යි. රුපියල් 45 බැගින් තමයි යා මෙන්න මේ කාගේද B සමාගමේ කොටස් මිලදී අරගෙන තියෙන්නේ. අප හැදිරි කෙනෙක් ඉන්නව නම් අහන්න පුතේ.
වයින් නිසා සිග්නල් නැහැ. ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා පුතේ. ඉතින් හරි. මොකද කරන්නේ? හරි. එම අපහසුතාව ඇති වුණාම මේ ඉන්න යන්න එපා. ඔයාලට මම මේ අපි දැන් මේකේ රෙකෝඩින් එක දානවා පුතේ. හරි. මේකේ රෙකෝඩින් එක අපි දානවා. මේ ඒක බලන්න. අනිවාර්යෙන් බලන්න පුතේ. මොකද මේ රෙකෝඩින් මත රැඳෙන්න එපා. රෙකෝඩින් මත රැඳෙන්න එපා කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ කම්මැලිකමට පන්දිර නෑ ඇවිල්ලා ඉඳලා රෙකෝඩ් එහෙම බලන්න වෙන්නේ නෑ පැටියෝ. හරි. ඒක බොරුවක් නෑ මං පිළිවෙලට බලන එහෙම වෙන්නේ නෑ. ඒක රෙකෝඩින් එක තියෙනවනේ. ඒක තියෙනවා ඉතින් හරි. බලන්න නෑ. ක්ලාස් එකට ආවම ඉන්නවනේ. ඒක පිළිවෙලට ඉන්න. හරි. පොඩි කාලයනේ මේක අපි ඉන්නේ. රයිට්. රෙකෝඩින් නෑ දෙනවා පුතේ ෂුවර්. බය වෙන්න එපා. හරි. කලින් එකක් දෙනවා ඈ මම ඒක පොඩ්ඩක් තමයි මේ පොඩි වෙනස්කම් ටිකක් කරානේ අපි ක්ලාස් එක ඇතුලේ ඒ නිසා තමයි මේ බැලුවේ පොඩ්ඩක් හරි රයිට් හොඳයි ඊළඟට පස්වෙනි කොටස අපි හතරවෙනි කොටසනේ හැදුවේ පස්වෙනි කොටසේ කියනවා ඔහු ඒ සමාගමේ පමණක් මුදල් යොදවා සමාගම් දෙකෙන්ම ලද ආදායමට සමාන ආදායමක් ලැබීමට නම් ඒ සමාගමේ අමතරව ආයෝජනය කළ යුතු මුදල සොයනවා. උත ප්‍රශ්නයක් හරි මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණව දාලා දිනන ටිකක් හිතන්න නේද? ඔහු ඒ සමාගමෙන් පමණක් මුදල් යොදවා සමාගමේ දෙක ඔහු ඒ සමාගමේ පමණක් මුදල් යොදවා. ඒ කියන්නේ B සමාගමේ කොටස් ගත්තේ නෑ. ඒ සමාගමේ විතරක් කොටස් අරගෙන සමාගම් දෙකෙන්ම ලද ආදායමට සමාන ආදායමක් ලැබීමට නම් ඒ සමාගමේ අමතරව ආයෝජනය කළ යුතු මුදල. හරි. ලොකු ප්‍රශ්නයක් වුණාට පස්සේ එච්චර ලොකු සීන් එකක් නෙවෙයි. හරිනේ. දැන් අදහස තියාගන්න මෙතන තියෙන තොරතුරු ගැන. දැන් ඔහුට ඒ සමාගමෙන් ලැබෙන 3000ක ආදායමක්නේ. හරි. B සමාගමෙන් ලැබුණ කීයක්ද? 3600ක ආදායමක්. එහෙනම් අපෙන් අහන්නේ ඔන්න ඔය ආදායම් දෙකේ එකතුවම ඒ සමාගමෙන් පමණක් ලබන්න නම් ඒ කියන්නේ රුපියල් 6600ක ආදායමක් ලබන්නනේ ඒ සමාගමෙන්. ඒ සමාගමෙන් රුපියල් 6600. හරි කියන්නේ ඒ සමාගමෙන් විතරයි දැන් කොටස් ගන්න B සමාගමේ ගන්න. හැබැයි සමාගම් දෙකෙන්ම ලැබෙන ලාභය ලබන්න නම් ඒ කියන්නේ ලැබෙන ලාභය කීයද එතකොට? මේකෙන් 3000යි දැනට අරගෙන 3600. ඒතර එකතු වුණාම කීයද? 6600යි. ඔන්න ඔය 6600ම ලබන්න නම් හරි මෙන්න මේ 6600ම ලබන්න නම් මෙයා දැන් ආයෝජනය කර මුදලට වඩා වැඩිපුර කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද කියලා අහන්නේ. හරි හොඳයි. දැන් 6600ක ආදායමක් ලබන්න නම් හරි මෙයා කොටස් කීයක් මිලදී ගන්න ඕනද? කොටසකට ගෙවන්නේ 12යි නේ පුතේනේ. ලාභාංශ 12යි ගෙවන්නේ. එතකොට මෙන්න මේ 6600 කියන්නේ මුළු ලාභාංශය කොටසක ලාභාංශයෙන් බෙදුවොත් අපිට මෙයා මිලදී ගන්න ඕන මුළු කොටස් ගණන එනවා. හරි. දැන් මෙතන මෙහෙම හදන්නත් පුළුවන්. 6600 කොහොමත් 3000ක් මේකෙන් ලැබිලානේ දැන් තියෙන්නේ. මේකෙන් ලබනවනේ. ඒ කියන්නේ කොටස් 250ක් අරන්නේ තියෙන්නේ. හරි. එහෙනම් ඔයා ඒ 3000 අයින් කරලා අර 3600 ගැන විතරක් හිතලා ගාන හදන්න පුළුවන්. ඒ කියන්නේ අමතරව ගන්න ඕන ගාන. ගාන යහන්නෙත් එහෙමනේ. එහෙනම් අපි අන්න එතන හිතමු. හරි. කියන්නේ මේ මම ලිව්වේ මුළු ලාභාංශය ලබන්න නම්. මෙතනින් 3000ක් කොහොමත් මෙයාගෙන් ලබනවනේ පුතේ. ඒතර අලුතෙන් ගන්න ඕන 3600ක්. හරිනේ. අමතරව ලාභය ලබන්න ඕන 3600යිනේ. හරි. අමතර 3600ක ලාභයක් ලබන්න නම් කොටසකට ගෙවන්නේ 12යි. එහෙනම් එවැනි කොටස් කීයක් ගන්න ඕනද? මේක 12න් බෙදන්න පුතේ. හරි. ලස්සනට බෙදෙනවනේ 12ට 12 ඒව 1යි 3000 කියන්නේ 36ට 12 ඒව 3යි. එහෙනම් කොටස් 300ක් එයා තවත් අමතරව මිලට ගන්න ඕන. හරිනේ. කොටස් කීයක් ගන්න ඕනද එයා? 300ක් ගන්න ඕන අමතරව. හරි. එහෙනම් කොටස් 300ක් ගන්න අමතරව කීයක් යොදන්න ඕනද? කොටස් 300ක් ගන්න පුතේ මෙයා 300 ගන්න වෙන්නේ කොටසක මිල රුපියල් 40 ගානේ. ඒතර මෙයා 40න් ගුණ කරන්න ඕන. හරි 4 වරක් 3 12යි බින්දු 3යි. එහෙනම් එයා තවත් රුපියල් 12000ක් ඒ සමාගමේ අමතරව ආයෝජනය කරන්න ඕන.
රුපියල් 12000ක මුදලක් ඒ සමාගමේ මෙයාට අමතරව ආයෝජනය කරන්න වෙනවා. අර සමාගම් දෙකෙන්ම ලබන ලාභය මෙයාගෙන් ලබන්න නම්. හරි. පැහැදිලිද බැටව මම මේ කියපු කොටස පැහැදිලිද? කවුරු හරි දාන්න බැටව පැහැදිලිද? නිසලි පහන් සහිරු පැහැදිලිද? ජනීස නැද්ද? සෙනුරි පැහැදිලි වුණාද පුතා? දොයින්ලා නෙත්මි පැහැදිලිද පුතේ? තුන්දාස් 600 ඔව් පැහැදිලි. මොකද්ද ගියා හරි. සඳලි පැහැදිලි නෑ කියලා දෙන්නකෝ. හරි කියලා දෙන්න. 3000 වෙනද 3600ක් උනේ කොහමද? හරි දෙන්න. ඒකනේ ඉන්නෝනේ ඉතින්. හරි. දැන් මේ මොකක්ද අහන්නේ? හරි මං මගනවා මේක. හරි. මේක දැක්කහම ඔළුව නැත්තම් වෙනස් වෙනවනේ. හරි. ගාන හොඳට තේරුම් ගන්න. ගාන කියන්නේ මෙන්න මෙහෙම. මම ගානම කියවන්නම්කෝ ඔයාට. ගාන කියනවා දැන් ඔයා මෙන්න මේ තොරතුරු මතක තියාගන්න. ඔයා ඒ සමාගමෙන් ලැබුවේ කොච්චරක ලාභයක්ද? ඔයා ඒගෙන් ලැබුව ලාභය 3000යි. හරිනේ. ලාභාංශ ආදායම 3000යි කියලා අපි හොයාගත්තනේ මතකනේ 250 ගුණ කිරීම 12 3000යි. හරි. එහෙමනේ උනේ. ඊට පස්සේ ඔයා B ගෙන් ලැබුව ආදායම හොයාගත්තනේ 3600යි කියලා කියන ලාභාංශය. හරිනේ. වෙන ආදායම් තිබුණේ නැහැ මේ ගානේ. ඒක හොයාගත්තා. හරි. ඒතර ඒකෙන් 3000යි B ගෙන් 3600යි. ඒක පැහැදිලිනේ. දැන් ගානේ අහන්නේ මෙහෙම කතාවක්. ඔහු ඒ සමාගමේ පමණක් මුදල් යොදවා. හරිනේ. දැන් එහෙනම් මෙයා B සමාගමේ කතාවක් නැහැ. යොදවනවා දැන්. හරි. කියන්නේ අපි මේ උපකල්පනය කරනවා. ඒ සමාගමේ විතරයි දාන්නේ. යොදවා සමාගම් දෙකෙන්ම ලද ආදායමට සමාන ආදායමක්. සමාගම් දෙකෙන්ම ලද ආදායමට සමාන ආදායමක් කියන්නේ කවුද? 3000යි 3600යි එකතුව. ඒකනේ මම අර 6600ක් ලිව්වේ පුතේ. 3000යි 3600යි එකතුව. මේ දෙකෙන්ම ලබන ආදායමට සමාන ආදායම 6600ක ආදායමක් ලබන්න. හරි? 6600ක ආදායමක් ලබන්න නම් සමාන ආදායමක් ලැබීමට නම් ඒ සමාගමේ අමතරව ආයෝජනය කළ යුතු මුදල සොයන්න. එහෙමනම් ඒ සමාගමේ දැනටමත් ආයෝජනය කරලා නෙදීන්නේ. ඒක නිසානේ 3000ක් හම්බුනේ. දැන් අර මේ දෙකේම එකතුව ලබන්න නම් මේකේ අමතරව දැන් අමතරව කියන්නේ පුතේ 3600 නේද අමතර වෙන්න ඕන. 3000 කොහොමත් මේකෙන් ලැබෙනවනේ කොටස් 250න්. ඒතර අමතරව ලබන්න වෙන ආදායම වෙන්නේ 3600ක්. පැහැදිලිද? ඔන්න ඔය 3600ත් ලබා ගන්න නම් ඒ කියන්නේ B සමාගමේ නැතුව ඔය 3600ත් ඒ සමාගමෙන්ම ලබා ගන්න නම් හරිනේ. ඒකයි 3600 ගත්තේ. හරි. මේ දෙකේම එකතුව කියන්නේ 6600 බව ඇත්ත. හැබැයි 6600න් 3000ක් දැනටමත් මේකේ කොටස් 250ක් මිලදී අරගෙන ලාභාංශ ලබනවනේ 3000. එතකොට ඒ 3000 අඩු වෙනවා කියන්නේ. එකතු කරගන්න ඕනේ මේ 3600. හරි. එහෙනම් අමතර 3600ක් ලබන්න නම් හරි. අමතරව 3600ක ලාභාංශයක් ලබන්න නම් දැන් අමතරව ලබන්න ඕන ලාභාංශය කියන්නේ 3600යි. හරි. අන්න ඒකට අමතරව ආයෝජනය කරන්න ඕන මුදල. ඒතර 3600ක ලාභයක් ලබන්න නම් කොටස් කීයක් ගන්න ඕනද? මේකේ ලාභාංශ ගෙවන්නේ පුතේ රුපියල් 12යිනේ. ඒ නිසා තමයි 12න් බෙදුවේ. මුළු ලාභාංශ ලැබිය යුතු ලාභාංශය ගෙවන ලාභාංශයෙන් බෙදුවා. එතකොට ගන්න ඕන කොටස් ගාන එන්නේ. හරිනේ? කොටස් ගානනේ මේකෙන් එන්නේ. 12ට 12 එකයි 36ට 12 3යි කියන්නේ කොටස් 300ක් මිලට ගන්න ඕන. හරි?
කොටස් 300 ගන්න කීයක් යොදවන්න වෙනවද? 300 ගන්න පුතේ 40 ගානේ යොදවන්න වෙන්නේ කොටසකට. ඒ නිසා තමයි මෙතෙන්ට ආවේ රුපියල් 12000. රුපියල් 12000 යන්නේ එහෙම. දැන් පැහැදිලි වුණාද පුතේ? සෙනුරි සඳලි පැහැදිලි වුණාද? දැන් තේරුණා රයිට්. එහෙනම් එච්චරයි හරි. නේ මාපල්ලා හරි දැන් මේක ඉගෙන ගන්න නෙන්නේ වෙන ආවල් දේවකට. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රශ්නාංක 4. හරි. 4 අපිට කියනවා මෙහෙම. අපි බලමු. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මధుරට එක්තරා දිනකදී පුහුණුවීම් සඳහා ඇඳීමට ටී-ෂර්ට් දෙකක් තෝරා ගැනීමට අවශ්‍ය විය. හරි. මේ සඳහා ඔහු සතුව එකම වර්ගයේ හා හැඩයේ රතු පාට ටී-ෂර්ට් දෙකක් හා නිල් පාට ටී-ෂර්ට් 3ක් ඇත. රතු 2යි නිල් 3ක් ඇත. ෂර්ට් තෝරා ගැනීම සසම්භාවීව සිදු කරයි. ඒ කියන්නේ පුතේ අහඹු ලෙස සිදු කරනවා කියන එකනේ. සසම්භාවී කියන්නේ අහඹු. ඒ කියන්නේ බලලා ගන්න නෑ මෙහෙම පෙට්ටියට එවිලා නේ. එහෙම නිකන් නේ. ගියා එහෙම නේ. එනේ. දැන් එයාට ටී-ෂර්ට් දෙකක් ගන්න ඕන. එයා ගාව තියෙනවා රතු ටී-ෂර්ට් දෙකකුයි නිල් 3කුයි. එයා ඒක සසම්භාවීව ගන්න. සසම්භාවී ගන්න කියලා පෙට්ටියල එවිලා ඔහම ඔය ගන්න නෑ. එයා නිකන් අත දාලා ගන්නවා. හරිනේ. ඒක තමයි මේ සසම්භාවී කියන එක. ඒ කියන්නේ අහඹු ලෙස කියන එක තමයි ඔය කියන්නේ. හරි. ඒව වචනත් තේරුම් අරගෙන යන්න. හරි. අහඹු ලෙස ගනි. හරි. අදාළ නියඳි අවකාශයේ දී ඇති කොටු දැල තුල කතිර ලකුණු යොදා ගනිමින් දක්වන්න. R1 R2 මගින් රතු පාට ටී-ෂර්ට් ද B1 B2 B3 මගින් නිල් පාට ටී-ෂර්ට් ද දැක්වේ. හරි. ඒක හරි. දැන් මේක අපි දාන්න ඕන. පළමු ටී-ෂර්ට් එක, දෙවන ටී-ෂර්ට් එක. හරි. දැන් අපිට කොටු දෙලක් දීලා තියෙනවා. අපි බලමු කොහොමද මේක කොට දාගන්නේ කියලා නේ. දැන් පැටව බෝඩ් එක පැහැදිලිව පේනවා නේ ඔයගොල්ලෝ. කිසිම ගැටලුවක් නැහැ නේ. පෙනීම සම්බන්ධව ගැටලු නැහැ නේ. දිනනවා නම් කියන්න. හරි. R1 R2 B1 B2 3 නේ. හරි. R1 R2 B1 B2 B3. ඔනේ කතාව. හරි. R1 R2 B1 B2 B3. හොඳයි. මේ තියෙන්නේ පළමු ටී-ෂර්ට් එක. හරිනේ. පළමු ටී-ෂර්ට් එක. කතාව. මේ තියෙන්නේ මේ පැත්තට තියෙන පුතේ දෙවන ටී-ෂර්ට් එක. හරිනේ. රයිට්. දැන් ටී-ෂර්ට් කීයක් ගන්න ඕනද පුතාලා බලන්න. කතාවට අනුව ක්‍රිකට් ක්‍රීඩකයෝ මధుරට එක්තරා දිනකදී පුහුණුවීම සඳහා ඇඳීමට ටී-ෂර්ට් දෙකක් තෝරා ගැනීමට අවශ්‍ය විය. දෙකක් ගන්න. හරි. දැන් කතන්දරේ හොඳට බලන්න මෙතන. හරි. කතන්දරේ අමල් බිසෝ. හරි මොකද්ද? දැන් පළවෙනි ටී-ෂර්ට් එක ගන්නවා මෙයා. එයාට රතු එකේ එන්නේ. පළවෙනි ටී-ෂර්ට් එක එයා ගන්නවා. එයාට බලන්න පුතේ මෙන්න මේ රතු එක කියලා ටී-ෂර්ට් එක එන්නේ. එතකොට එයාට දෙවෙනි ටී-ෂර්ට් එක ලෙස රතු එක ටී-ෂර්ට් එක ගන්න පුළුවන්ද? දැන් දෙකක් තෝර ගන්න ඕන නිසා එකක් අරන් ආයි දාලා ආයි එකක් ගන්න නෑනේ මෙතන. නේ? ඒක තාර්කිකයිනේ. හරි. එහෙනම් පළවෙනි එක ගත්තොත් එයාට රතු එක ගත්තොත් එයාට දෙවෙනි වතාවට රතු එක ගන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ සිදුවීම එන්නේ නෑනේ. නේද? එතකොට ඔයගොල්ලෝට තේරෙනවා මේකෙන් නැත්තම් ඉතින් ඉතුරු
විකරණය එන්නේ නැහැ කියන එක. අපි ආයි බලමු. හිතන්නකෝ R2 ටී-ෂර්ට් එක එයා ගත්තේ. කියන්නේ රතු දෙවෙනි ටී-ෂර්ට් එක එයා ගත්තේ පළවෙනි සැරේට. ඒතර එයාට දෙවෙනි සැරේට ඒ ටී-ෂර්ට් එක ගන්න තියෙනවද පෙට්ටියේ? ටී-ෂර්ට් එක නෑනේ. ඒක එළියනේ පුතේ. හරි. එහෙනම් ඒ සිදුවීම මෙන්න මෙතන එයා R2 ගන්නකොට එයාට දෙවෙනි වතාවට R2 ලැබෙන්නේ නෑ. එහෙනම් මෙන්න මේ ප්‍රධාන විකරණේ නෑ කියන එක තමයි ඒකේ අදහස. එහෙනම් එයාට සිදුවීම් ටිකේ පුතේ එයාට ප්‍රධාන විකරණේ හැර ඉතුරු සිදුවීම් ටික ඔක්කොම තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න නේ ඕන නේද? හරි. මේක තියෙනවා මේක නෑ. හරිනේ. ප්‍රධාන විකරණේ හැර ඉතුරු සිදුවීම් ටික තියෙනවා. මේක තියෙනවා මේක සිද්ධ වෙනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ නැහැ. B1 දෙවෙනි වතාවට B1 ලැබෙන්නේ නැහැ යාට. හරි. මෙතන ලැබෙන්නේ නැහැ. යාට මේක ලැබෙනවා. හරිනේ. ඊපස්සේ මෙයාට මේක ලැබෙනවා. මේක ලැබෙනවා. මේක ලැබෙනවා. මොකද වෙන්නේ? මෙතන ලැබෙනවා. හරිනේ. මේක ලැබෙන්නේ නැහැ. ඒක තමයි කතාව. ඔන්න නියඳි අවකාශයේ පුතේ කොටු දැලේ අපි ලකුණු කරා. ඒක පැහැදිලි නේද පුතේ? පැහැදිලි නේද? මුරුක්කු කෑල්ලක් ඕනේද සර්? හරි හරි උඹලා කාපල්ලකෝ. කාලා තව කියනවා හරි. ඕක කියන්න එපා. හරි. බඩගිනි හිතෙනවා. හරි. බලට හැපනේ බලපන් හරි. දැන් මුන්ට හැප. දැන් අපි මේ ඇල්ලතුරන්නේ නැහැ. තාම බිව්වෙත් නැහැ ඇල්ලතුරවත් මං ඈ. පටන් ගත්ත වෙලේ ඉඳලා බල මුරුක්කු කරවනේ හරි. තොපි තමයි හරි. හොඳයි. බල වෙනදත් එහෙමයි. අපි යන් ඊළඟ කොටසට කවන්නේ පුතේ මුරුක්කු නෙවෙයි උඹ මේසි කෑල්ලක් හරි කකා ගණන් ටික බලාවන් හරි මේක ගොඩ දාගනින් මේක තමයි ගණන් මේ O level විභාග මට්ටමේ ගණන් වෙන මොකුත් නෙමෙයි ඈ හරි හොඳයි නියඳි අවකාශය දැම්ම හරි දෙක මధుර පාට දෙකකින් ටී-ෂර්ට් දෙකක් තෝරා ගැනීමේ සිද්ධිය කොටුදැල තුල වටකොට දක්වා එහි සම්භාවීතාව ලියා දක්වන්න. පාට දෙකකින් ටී-ෂර්ට් දෙක එයාට පාට දෙකකින් ගන්න වෙන සම්භාවීතාවය තමයි අහන්නේ. හරි. පාට දෙකකින්. හරි. මෙන්න පාට දෙකකින් අපි බලමු. දැන් පුතාලා බලන්න. දැන් පාට දෙකකින් අහන්නේ. එතකොට බලන්න මෙතන රතු එක රතු දෙක එක හරියන්නේ නැහැ එක පාටින් හරිනේ එහෙනම් රතුයි නිලුයි වෙන්න ඕන හරි එහෙනම් මෙන්න මේවා අයිති හරිනේ මේ සෙට් එකම අයිති මෙන්න මේ සෙට් එක අයිති පුතේ හරි ඊට පස්සේ රතු නිල් මේ සෙට් එක අයිති මේ සෙට් එකත් අයිති මේ සෙට් එකත් අයිති මේ සෙට් එක අයිතිද මේක නිල් මේ දෙකත් නිල් ඒක අයිති නෑ එහෙනම් කතන්දරේ මේ ටික. හරිද? ඔන්න ඔය ටික අයිති. ඒක හරි. ඊට පස්සේ මේ පැත්තෙත් තියෙනවා. මේ පැත්ත නිල්. මේ පැත්ත රතු. මේ සෙට් එකත් අයිති. ඔන්න අයිති. ප්‍රශ්න අංක දාන්න දෙකනේ. අපිට කියන්නේ ඕකනේ. ගණන් හදවතේලු හරි. හදවතේ ගණන් තියාගන්න එපා යකෝ මොලේ තියාගනින් හරි. ගණන් හදවතේ තියාගෙන වැඩක් නැහැනේ. හරි. හරි. ඔබට හදවතේ තියාගන්න ඕන එක මං කියනවා මෙතන කියන එක හරියට ඉස්සක් කියන්නේ නැහැ. හරි. ඔබ ගණන් තියාගනින් මොලේ. හදවතේ තියාගන්න එපා. ගණන් හදවතේ තියාගෙන වැඩක් නැහැ. හරි. එතකොට ඔබට වෙන්නේ මේවනේ පුතේ. ගණන් හදවතේ තියාගත්තා මේම සීන් එක වෙන්නේ. මේ කොටුදැල මං ඔයාට කැමති. හරිද? ගණන් හදවතේ තියාගත්තා මේ වගේ. හරි. හදවතේ තියාගන්න මොලේ තියපන් අදපන් ගණන්. හරි. ඊට පස්සේ උඹල මේ හරිද? ඒවනේ හිතෙන්නේ හරි. ඒව බෑ. රයිට්. දැන් වීඩියෝක් කරලා හරි අපි යන්. දැන් මේක පැහැදිලි නේ පුතේ. ඔන්න ඒ සීන් එක හරි. හරි.
මේකේ සම්භාවිතාවයද හොයන්න කියලා කියනවනේ. එතකොට අපි මේකේ සම්භාවිතාවය කොහොමද හොයන්නේ? හරි. සම්භාවිතාව හොයන්නේ මෙහෙමනේ පුතේ. දෙවෙනි කොටසට අදාළව සම්භාවිතාවය හොයන්නේ කොටු දැලේ ඔක්කොම තියෙනවා මේ පැත්තට 5යි මේ පැත්තට 5යි කියන්නේ 25යි. හැබැයි මැද 5 නැති නිසා 20යි තියෙන්නේ. ඒ කියන්නේ ওই සිදුවීම් තියෙන්නේ 20යි පුතේ. ඒකෙන් වට වුණා කීයක්ද 3යි 6යි 9යි 12. 20ෙන් 12යි ඕනනම් සුළු කරන්න බෙදෙනවා 4ෙන්. ඒ කියන්නේ 3යි 4ෙන් බෙදෙනවා 5යි. 5ෙන් 3යි පැටියෝ. 5ෙන් 3යි. හරි. තුන්වෙනි එක. හරි. හරි. මොලේ නැති නිසාලු හදවතේ දියන් ඉන්නේ. හරි පුතේ. හරි. සමා වෙන්නේ මට ඒක අමතක වුණා. ඒක අමතක වුණා පුතේ මේ. හරි. සෝරි ඈ. ඔබ හදවතේ දියන් ඉඳලා. කකුලේ හරි කමන්නේ ගණන් ටික තියන් හිටාන්කෝ. හදවතේ බැරි නම් හරි. right. එහෙනම් බබෝ අපි යන් ඊළඟ කොටසට. මధుර ටී-ෂර්ට් දෙකක් තෝරා ගැනීමට අදාළව පහත රුක් සටහන දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න රතු පාට ටී-ෂර්ට් R මගින්ද නිල් පාට ටී-ෂර්ට් B මගින්ද දැක්වේ. පළමු තේරීම දෙවන තේරීම තියෙනවා. අපි ඒක හදමු. right. ඒක හදන්න කලින් මේක අවසන්නේ පුතේ. මේක හදාගත්තනේ අඩුපාඩු නේද? right. පොඩු දැල. මේක අනිවාර්ය ප්‍රශ්නයක් බව ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ. ඒක ෂුවර් නේ. වැස්ස නිසා මං හිටියේ වැඩේ පොඩ්ඩක් අද බ්‍රේක් කරගන්න වෙයි කියලා. නමුත් වැස්ස බාධාවක් දුන්නේ නැහැ අපිටනේ. රයිට්. වැස්ස කියලා ඉන්නත් අමාරුයිනේ. මෙහෙමයි දරුණුවටම කේස් එකක් ගියොත් පුතේ මං වීඩියෝ එකක් හරි දානවා ඒ සතියට අදාළව හරිනේ. දැන් කියන්නේ බේරන්නම බැරිනොත් ඉතින් අකුණු ගහද්දී ඒව කරද්දී කරන්න බෑනේ මේ ඔක්කොම එක. හරි. කොහොම මේ නිකම් මේක මේ කොහෙද අර රූපවාහිනී සංස්ථාව වගේ මේක වටේ හරිනේ. ඒ නිසා මේ එතකොට අමාරුයි ෂේප් එකේ පුළුවන් එහෙම දවසක් ආවොත් අපි රෙකෝඩින් එකක් හරි ඒ සතියට අදාළව දාන ෂුවර්. හරි. ඊට අමතරව හරි කියන්නත් හිටියේ මේ ඉස්සරහට. හරි ඉස්සරහට පොඩ්ඩක් මේක මේ වැඩ ටික බැලන්ස් කරගෙන තාම පොඩ්ඩක් හරි මේ බැලන්ස් නැතුවනේ යන්නේ පුතේ. ප්ලාස්ටිකයි මේවයි අරවයි පොඩ්ඩක් නිදහසත් අඩු වෙගෙන යන්නේ. ඒකත් එක්ක බැලන්ස් කරගෙන ඕගොල්ලන්ට ඔය අමාරු තියරි කොටස් තියෙනවනේ. අමාරු ඒවා. අන්න ඒවට අදාළව මම වීඩියෝ ටිකකුත් අනිවාර්යෙන් කරලා හරි වීඩියෝ ටිකක් කරලා මම ඒක ඕගොල්ලන්ට දානවා ගෲප් වලට. ඒකත් බලන්න පුළුවන්. එතකොට මේ පැත්තත් බේර ගන්න පුළුවන් නේ. හරි. ඒක අපි කරමු ඉස්සරහට. හරි. රිසල්ට් තමයි පුතා ඕන. හරිනේ. වෙන මොකුත් වානා රිසල්ට් ඕන. රුක් සටහන අපි අඳිමු. පළමු තේරීම දෙවන තේරීම RB RB RB. හරි. හරි මං කෙටියෙන් ලියනවා මේව හරිනේ. පළමු තේරීම හරි ඊළඟට මෙතන R මෙතන B මෙතන R මෙතන B මේක පුතේ දෙවන තේරීම. හරි හොඳයි. දැන් බලන්න අර කලින් කියපු එකට අදාළවම නේද කතන්දරේ තියෙන්නේ. හරිනේ. වෙනසක් උනේ නෑ මොකුත්. හරි. කිසිම වෙනසක් උනේ නෑ. ඒ කලින් කියපු කතාවටම අදාළව. හරිනේ. එහෙනම් රතු ටී-ෂර්ට් 2යි නිල් ටී-ෂර්ට් 3යි තියෙන්නේ. හරි. එහෙනම් ටී-ෂර්ට් කීයක් තියෙද ඔක්කොම? ඔක්කොම ටී-ෂර්ට් තියෙන්නේ පුතේ 5යි. එතකොට පළවෙනි සැරේ ගන්නකොට ටී-ෂර්ට් 5ම තියෙනවා. 5න් කීයක්ද රතු ලැබෙන්න පුළුවන්? රතු තියෙන්නේ 2යි. නම් 5න් 2යිනේ පුතේ රතු ලැබෙන්න පුළුවන්. පළවෙනි තේරීමේදී 5න් 2යි රතු ලැබෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ අතු දෙකේ එකතුව සෑම විටම පුතේ එකක් වෙන්න ඕනනේ.
රතු දෙකේ එකතු එකක් වෙනවා. ඒ කියන්නේ එහෙනම් මෙයා පහෙන් දෙක නම් ඊටු එක හිතන්න දෙයක්වත් නැහැ. පහෙන් තුනයි. එහෙම නැත්තම් පුතේ ඔයා දන්නවා නිල් ටී-ෂර්ට් තිබුණේ මුළු ප්‍රමාණය 5ක් තිබුණා. පහෙන් තුන. ඒ කියන්නේ පළවෙනි සැරේ ගන්නකොට රතු එකක් නම් ලැබෙන්නේ තියෙන්නේ මුළු ප්‍රමාණය 5යි. ඒකෙන් දෙකයි. නිල් එකක් නම් ලැබෙන්නේ ඔක්කොම 5ක් තියෙනවා. ඒකෙන් නිල් ලැබෙන්න පුළුවන් 3යි. ඕකනේ අදහස. ඕක තමයි කතාව. දැන් මෙන්න මෙතන තමයි සීන් කෝන් එක තියෙන්නේ. දෙවෙනි සැරේ ගන්නකොට. දැන් පළවෙනි සැරේ ගත්තම රතු එකක් ලැබුණා. පළවෙනි සැරේ දැන් ගත්ත හරිනේ. පළවෙනි සැරේ දැන් ටී-ෂර්ට් එකක් ගත්ත රතු එකක් ලැබුණා. මේ අත්තේ යනකොට අපි හිතන්නේ රතු එකක් ලැබුණි කියලා. හරිනේ. රතු එකක් ලැබුණා. දෙවෙනි සැරේ ගන්නකොට දැන් ටී-ෂර්ට් කීයද තියෙන්නේ? පහම තියෙනවද? එකක් අඩුද? එකක් අඩුයිනේ පුතේ. අයි මූ එකක් ගත්තනේ දැන් රතු එකක් ගත්තා. දැන් ටී-ෂර්ට් පහම නෑ පුතේ. තියෙන්නේ ටී-ෂර්ට් 4යි. 4න් රතු ඒව කීයද තියෙන්නේ? රතු ඒව දෙකම නෑ දැන්. දෙකෙන් තියෙන්නේ එකයි. ඒ එකක් කලින් ගත්තා. එහෙනම් අන්න 4න් එකයි. එහෙනම් ඉතුරු එක ඉබේටම දන්නවා පුතේ 4න් 3යි. හරි. දැන් ඒ ලෙසම මේ පැත්ත හිතන්න. පළවෙනි සැරේ ගන්නකොට හම්බුනේ නිල් ටී-ෂර්ට් එකක්. ඒක ගත්තා. අයි දාන්නේ නැහැ. හරිනේ. ගත්තා. ඊළඟට ටී-ෂර්ට් කීයක් තියෙනවද? පහම තියෙද නැහැ. තියෙන්නේ 4යි පුතේ. 4න් හැබැයි ගන්නකොට පළවෙනි සැරේ හම්බුනේ නිල් එකක්. එහෙනම් රතු දෙකම තියෙනවා. හරිනේ. නිල් එකක් ලැබුණේ රතු දෙකම තියෙනවා. දැන් මේ පැත්ත හිතන්න පුතේ. එහෙනම් පැත්ත 4න් 2යිනේ පැටියෝ. අර පැත්ත 2 නම් පළවෙනි සැරේ ගන්නකොට නිල් එකක් අඩු වුණා. දැන් ගත්තා. නිල් තිබුණා 3ක් 3න් එකක් අඩු වුණා. එහෙනම් 4න් 2යි. ඔන්න නියඳි අවකාශය අපි අදාළ රුක් සටහනේ දැක්කුවා. හරි. දැන් බලන්න පුතේ. ඊළඟට මොකද කියන්නේ කියලා බලමු. හරි. අපිට කියනවා මధుර තෝරාගත් ටී-ෂර්ට් දෙකෙන් එක් ටී-ෂර්ට් එකක්වත් රතු පාට වීමේ සම්භාවිතාවය සොයන්න. එකක්වත් රතු පාට වීම. එක මරු. දැන් මෙහෙට වරන උඹලට සුපිරි සීන් එක තමයි මෙන්න මේ ටික ලියාගනින්. හරි. මේ ටික ලියාගත්තොත් කෙලවෙන්නේ නැහැ පුතේ. හරි. මේ ටික ලියාගනින්. හරි. ඒ කියන්නේ මේ සිදුවීම් ටික. පළවෙනි සැරේ රතු ලැබිලා දෙවෙනි සැරේත් රතු ලැබීමේ සිද්ධිය. පළවෙනි සැරේ රතු ලැබිලා දෙවෙනි සැරේට නිල් ලැබීමේ සිද්ධිය. පළවෙනි සැරේ නිල් ලැබිලා දෙවෙනි සැරේ රතු ලැබීමේ සිද්ධිය. අවස්ථා දෙකේදීම නිල් ලැබීමේ සිද්ධිය. ඔහොමනේ. අවස්ථා දෙකේදීම රතු, එක් අවස්ථාවක රතු, අවස්ථා දෙකේදීම නිල්. ඔහොමනේ තියෙන්නේ. හරි. දැන් මේකේ අහන්නේ. මේකේ අහන්න ඕන බලන්න මේ අහන විදිය. මේක හොඳට තේරුම් ගන්න. හරි. මధుර තෝරාගත් ටී-ෂර්ට් දෙකෙන් එක් ටී-ෂර්ට් එකක්වත් රතු පාට වීමේ සම්භාව්‍යය. එක් ටී-ෂර්ට් එකක් නෙමෙයි ඈ. ටී-ෂර්ට් එකක් රතු පාට වීම නෙමෙයි. තෝරාගත් ටී-ෂර්ට් දෙකෙන් එකක්වත් රතු පාට වීම කියන එක මම උඹලට පැහැදිලි කරලා තියෙනවා. හරිනේ. එකක්වත් ඉන්න ඕන ගොඩක් හිටියට කමක් නැහැ කියලා පැහැදිලි කරන්නේ. ආ ඒ වගේ තමයි එකක්වත් කියන එක අදහස දෙකම රතු පාට වුණත් කමක් නැහැ කියන එක. එහෙනම් උඹලා දන්නවා මේකත් එනවා. එකක්වත් රතු නම් මේකත් එනවා. එකක්වත් රතු නම් මේකත් එනවා. මේකා එන්නේ ඔය කියන සිදුවීමට අයිති නැහැ. එහෙනම් අර තුනේ සම්භාවිතාවල එකතුව එහෙම නැත්තම් එකෙන් මේකේ සම්භාවිතාවය අඩු කරාම හරි. මේ තුනේ එකතුව යනු එකෙන් මේකේ සම්භාවිතාවය අඩු කරාම එන එකට. හරිනේ. එකරින මෙයාගේ සම්භාවිතාවය. හරි දෙකෙන් ඕන එකක්. අර තුනේම හොයනවා නම් මෙන්න ක්‍රමය. හරි. දැන් මෙයාගේ සම්භාවිතාවය කොහොමද හොයන්නේ? RR ධන එකතු කරන්න වෙනවනේ සම්භාවිතාවය ටික පුතේ. RB ධන BR. හරි. ඔන්න සීන් එක. එතකොට RR සම්භාවිතාවය හැදෙන්නේ අර දෙක ගුණ වෙනවා. 5න් 2 ගුණ වීම 4න් 1. 5න් 2 ගුණ වීම පුතේ 4න් 1. ඒකට එකතු කරන්න 5න් 2 ගුණ වීම 4න් 3. 5න් 2 ගුණ වීම 4න් 3. ඒකට එකතු කරන්න 5න් 3 ගුණ වීම 4න් 2. 4න් 2. පැහැදිලි නේව ගත්තේ කොහොමද කියලා මේ RR සම්බන්ධය කියන්නේ මෙහෙම.
මේ දෙකේ ගුණිතය. RB කියන්නේ පුතේ 5න් 2යි මේ 4න් 3යි ගුණිතය. BR කියන්නේ 5න් 3යි 4න් 2යි ගුණිතය. හරිනේ? මේක නෑනේ. right. එහෙනම් මේ ටික ගුණ කරමු. දැන් උඹලා කැපෙනේව කපන්න හරිය මෙහෙ යන්න එපා. මොකද 5 වරක් 4 5 4 හැම එකෙම පේනවා කියන්නේ හරිය සමානයි එකතු කරගන්න ලේසියි. හරි? එහෙනම් කපල කොටලා ආයි වණ කරගන්න එපා. 5 වරක් 4 පුතේ 20යි. හරි? දෙවරක් එක 2යි. ධන. 5 වරක් 4 20යි. දෙවරක් 3 6යි. ධන. 5 වරක් 4 20යි. 3 වරක් 2 6යි. හරය 20යි. හරි. 2යි 6යි 8යි 6යි 14යි. හරිනේ? 14යි. 20ෙන් 14යි. තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. දෙකෙන් බෙදලා 7යි 10න් 7යි. දැන් මං උඹලට කිව්වනේ මේ මෙහෙමත් එකක් පුළුවන් කියලා. මොකද්ද? එක ඍණ මූගේ සම්භාවිතාවය වෙන්න බලපන් ඒකත් ඈ. එක ඍණ මුගේ සම්භාවිතාවය වෙන්නේ කොහොමද? 5න් 3 ගුණ කිරීම 4න් 2. 5න් 3 ගුණ කිරීම 4න් 2. right. ඒ කියන්නේ එක කියන මූ 20 වෙනවනේ පුතේ. මම එක ලියනවා 20න් 20 කියලා. හරි? එතකොට 5න් 5 වරක් 4 එතන 20යි 3 වරක් 2 6යි. 20න් 6යි. 20න් හරි හරය 20යි හරය සමානයිනේ. 20න් 6ක් අඩු වුණාම 14. හරි හරිනේ. 20න් 14යි කියන්නේ 10න් 7යි. එහෙමත් පුළුවන්. ඊට වඩා ඉක්මනින් පුළුවන් එතකොට අවබෝධයෙන් කරොත් ඉක්මනින් පුළුවන්. يعني මේ තුනේම එකතුව ගන්නවට වඩා එක. ඒ කියන්නේ උඹලා දන්නවනේ මේ සෙට් එකේම සම්භාවිතාවය එකතු කරොත් කීයද? දැන් උඹලා මේක අතෙන්ට එකතු කරපන්. මුගේ සම්භාවිතාවය 20න් 6යි නෙමෙයි. මේක මෙතෙන්ට එකතු කරන්න. තව 20න් 6ක්. 6යි 12යි 18යි 20යි. ඒ කියන්නේ 20න් 20 වෙනවා. හරිනේ? 20න් 20 වෙනවනේ. කොහොමත් පුළුවන්. තේරුණාද? වැඩේ පැහැදිලිද? මොකද කියන්නේ? පැහැදිලිද බබෝ? පැහැදිලි දැනක් තියෙනවා නම් කලින් වගේ අහන්න ඈ. සඳලි පැහැදිලි හරිනේ. ඉතින් yes I understand දිලසඳ. උඹ ඒත් වැඩිනේ බං. තේරුණා කියලා බං ඕක අතීත කාලේ ඉන්නේ කියන්න ඕන. මම කවන්නේ නැහැ පැටි. උඹ එහෙම හරි කිව්වනේ. understand නෙමෙයි එතකොට නේ. මන් දන්නේ නැහැ නේ. හරි. ප්‍රමුදික ඉතින් කොහමද? හරි සද්දයක් බද්දයක් නැහැ. ඔහෙ ඉන්නවනේ. හරි ඔබ ගියා tie නිකන් නිකන් බැනුම් ඇව්වා වගේ සීන් එකකුත් උනා. හරි මගුල්. හරි මන් දන්නේ නැහැ බං. ඕව මන් දන්නේ නැහැ. හරි දන්නේ නැති දේවල් අපි කතා කරන්න තියෙන්නේ. ඊළඟට යන් හරි එහෙනම් අපි ඊළඟ ගානට යන්ද තියාගන්න ඇති නේද? වෙලාව ඇති නේද?
තමයි සීන් එක. හරි. ඉතින් හැම ගානෙම මෙන්න මේ මූලික කරුණු තියෙනවා පුතේ. ඔය වෙනස් වෙන්නේ නැහැ පැටියෝ. ඒව හැම ගානෙම ඕම තමයි. හරි. ඒ නිසා උවමනායෙන් වැඩේ කරමු. ඊළඟ ගානට යන්නේ. හරි. හරි. ඉංග්‍රීසි වැඩක් නැහැ පුතේ. හරි. පියන් ගණන් වලට හරි. හොඳයි පැටව්. පස්වෙනි ගාන. පස්වෙනි ගාන. ඔන්න බබෝ සීන් එක. මොකක්ද අපි මේ ළඟදිත් කතා කරානේ? මොකක්ද පුතේ? ජාල රේඛය, සංඛ්‍යාත බහුවස්ත්‍රය, සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. හරි. දැන් ඔන්න ඊට අදාළව එකක් තමයි දීලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. අපිට කියනවා පැටව් එහෙම කතාවක්. සන්තතික දත්ත 32ක් ඇසුරෙන්. හරි සන්තතිකයි කියන වලට මතකයිනේ. සන්තතික විවික්ත. හරි කැඩි කැඩි යන දත්ත අඛණ්ඩව පවතින දශමද භාගද ඇතුළත්. හරිනේ. සන්තතික දත්ත 32ක් ඇසුරෙන් පහත සඳහන් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියත් අදාළ අසම්පූර්ණ සංඛ්‍යාත බහුවස්ත්‍රය හා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සකස් කර ඇත. ඔක්කොම භාගයට තමයි සකස් කරලා තියෙන්නේ. හරිනේ. පන්ති ප්‍රාන්තර 6 12 12 18 18 24 24 30 30 36 36 42 ආදී වශයෙන් තියෙනවා. හරි. ඒතකොට අපිට ප්‍රශ්නයක් නැහැ එතන. අර තරම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මේකේනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? බලන්න 6 12 12 6 6නේ තියෙන්නේ. හරි. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. තරම සමානයි. හරි. හොඳයි. මධ්‍යගයේ අරන් දිනවා. ඇයි මධ්‍යගය කියලා එකක් අරන් තියෙන්නේ පුතේ මේකේ? මධ්‍යගයේ අරන් තියෙන්නේ ජාල රේඛය ඇඳලා නැතුව තමයි පුතේ දැන් මේ සංඛ්‍යාත බහුවස්ත්‍රය මේ ඇඳලා තියෙන්නේ. හරිනේ. ඒ නිසා තමයි මධ්‍යගය ගත්තේ. අපි ඔයාලට මතක නම් තියරි කොටසදී අපි ඕක කතා කරා. හරිනේ. පන්ති ප්‍රාන්තරයේ මොකද අපි කරේ පහළ සීමාවත් ඉහළ සීමාවත් එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ 6 ධන 12 18යි. මම මේ කියන ඒවා පැහැදිලි නේද? මම කොහෙද කියන්නේ කියලා පෙන්වන්නත් ඕනද? හරි නෑනේ. හරි පෙන්නමු ඕනනම් හරි. රයිට්. එතකොට ඒක තමයි සීන් එක. හරි. එතකොට පුතේ නෝක සීන් එක. හරි. දැන් මෙන්න මේ 19 හැදිච්ච විදියනේ මං 9 හැදිච්ච විදියනේ මං කිව්වේ 6 ධන 12 18යි ඒක දෙකෙන් බෙදුවා මධ්‍යගය එනවා 9 හරිනේ. ඒතර පන්ති ප්‍රාන්තරයේ මැද අගය. මොකද ජාල රේඛයේ ඔයගොල්ලන්ට මතකයි අර තීරවල මැදනේ අපි කතිර දැම්මේ. ඒතකොට තමයි මැද අගය ඕන උනේ ඒක නිසා. දැන් ජාල රේඛය අඳින්න නැති නිසා තමයි මැද අගය ඕන. හරි. 18 12 කියන්නේ මෙතන 18 12 කියන්නේ පුතේ 30යි දෙකෙන් බෙදනවා 15යි. හරිනේ. ඔක තමයි සීන් එක. හරි. දැන් බලන්න පුතේ සංඛ්‍යාතයේ තීරයේ හිස්තැන් තුනක් තියෙනවානේ. මෙතන හිස්තැන් අපිට තුනක් පේන්න තියෙනවා. හරි. ඊට අමතරව සමහිත සංඛ්‍යාතයේත් හිස්තැන් තුනක් තියෙනවා. මොකද මේ තුන පුරවගත්තම අපිට මේ තුන පුරව ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් අපි ඒ හිස්තැන් තුන පුරවන්න වෙන්නෙම අපිට පුතේ මොකෙන්ද? හරි. හිස්තැන් තුන පුරවන්න වෙන්නේ පුතේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳපු කොටස පාවිච්චි කළා. හරි මෙන්න මේ තියෙන සංඛ්‍යාත බහුවස්ත්‍රය මෙන්න මේ ලක්ෂ තුන පාවිච්චි කරලා තමයි මේ හිස්තැන් තුන පුරවන්න වෙන්නේ. අපි බලමුකෝ හිස්තැන් තුන පුරව ගන්න. හරි. දැන්
මධ්‍ය අගය 15නේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මධ්‍ය අගය තියෙනවා 15. හරි. රයිට්. මෙන්න මේ 15ට අදාළව තමයි මෙහෙම ගිහිල්ලා මෙන්න මේ 6 කියන ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් 15 දී අගය කීයද? 6යිනේ. හරිනේ? 15 දී අගය 6යි. තරමේ ප්‍රශ්නයක් නැහැ කියලා අපි මුලින්ම බේරගත්තනේ. එහෙනම් මෙන්න මේ මධ්‍ය අගය 15. නැත්තම් 12 18 පන්ති ප්‍රාන්තරයට පුතේ එන්න ඕන කීයද? එන්න ඕන කීයද? එන්න ඕන 15 දී 6යි පුතේ. හරිනේ? එහෙනම් මෙතෙන්ට එන්න ඕන 6. හරි. පාට වැඩි වුණා. හරි. රයිට්. එතෙන්ට 6 එන්න ඕන. හරි. ෆිට්නස් එක ගන්නානේ. රයිට් ඕන. රයිට්. එතෙන්ට එන්න ඕන පුතේ කීයද? 6. හරි. එතෙන්ට ඔයගොල්ලෝ දාගන්න 6. හරි මට මවුස් එකෙන් ලියන්න අමාරුයි 6 තමයි ඒ ලිව්වේ. හරි. ඊළඟට ඒ විදිහටම බලන්න පුතේ 18 24 පන්ති ප්‍රාන්තරයට අදාළව 18 24 පන්ති ප්‍රාන්තරයට අදාළව මධ්‍ය අගය 21යි. ඔයා මධ්‍ය අගය 21 දිගේ හරි ඔයා මධ්‍ය අගය 21 දිගේ යන්න ගියාම ඔයාට හම්බ වෙනවා මෙහෙම ගියාම 8යි කියලා. එහෙනම් ඔයා එතෙන්ට දාගන්න පුතේ 8 මධ්‍ය අගය 21 18 24 පන්ති ප්‍රාන්තරයට එන්න ඕන කීයද? එතෙන්ට එන්න ඕන පුතේ කීයද බබු? 8. එතෙන්ට එන්න ඕන 8. හරිනේ. නෝක තමයි කාරණාව එතෙන්ට අයිති. හරිනේ. එතෙන්ට එන්න ඕන 8. හරි. ඊළඟට බලන්න ඔයා හරි ඊළඟට අපිට තියෙනවා තව එකක් පුරව ගන්න 24 30. බලන්න පුතේ 24 30 මධ්‍ය අගය 27යි. 27 දිගේ ඔයා යන්න උඩට 27 දිගේ උඩට ගියාම ඔයාට පේනවා 9යි කියලා. හරිනේ? 9යි. එහෙනම් ඔයාට මෙතෙන්ට එන්න ඕන අගය තමයි 9. හරි? මෙතෙන්ට එන්න ඕන අගය 9 බව පැහැදිලි. හරි? ඔන්න කතන්දරේ එතන සීන් එක 6නේ එන්න ඕන පුතේ. හරි? එතෙන්ට අපි දාමු 6. එතකොට ඔන්න වගුව සම්පූර්ණයි. කතන්දරේ තියෙන්නේ සමුචිතය පුරව ගන්න විතරයි දැන්. හරි? සමුචිත සංඛ්‍යාතය පුරවමු අපි දැන්. හරි? දැන් මේ ටික පැහැදිලිද පුතේ? chat එකට දාන්න බබෙක් කවුරු හරි පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි. ඔව්. හරි. හරි. පැහැදිලි නම් අපි යන් සමුචිතය පුරව ගන්න. හරි. දැන් බලන්න පුතේ මෙතන සමුචිතය හැදෙන්නේ මෙන්න මේ 3ට මේ 6 එකතු වෙලා තමයි මෙතන සමුචිතය හැදෙන්නේ. එහෙනම් එතෙන්ට එන්න ඕන අගය වෙන්නේ පුතේ 3යි 6යි එකතු වුණාම කීයද? එතෙන්ට එන්න ඕන අගය 9. එතෙන්ට 9යි. හරි. එතෙන්ට එන්න ඕන අගය 9යි. හරිනේ? පැහැදිලිනේ? එතෙන්ට 9යි. ඊළඟට බලමු හරි ඊළඟට මෙතෙන්ට එන්න ඕන අගය 9ට 8ක් එකතු වුණාම කීයද? 9යි 8යි එකතු වුණාම පුතේ 17යි. හරි 17. එතෙන්ට එන්න ඕන අගය 17. රයිට්. ඊළඟට 17ට එකතු වෙන්න ඕන 9ක් නේද? 17ට 9 එකතු වෙන්න ඕන. 17යි 9යි එකතු වුණාම අපිට එනවා 26ක්. එතෙන්ට එන්න ඕන පුතේ කීයක්ද? 26ක්. 26ක් එන්න ඕන. රයිට්. ඔන්න කතන්දරේ අපි වගුව පුරවගත්ත මේකෙම ඉඳගෙන. හරිනේ? ඕක තමයි කතන්දරේ. දැන් ඔයගොල්ලෝ ඔක පුරවන්න. දැන් මේක එහා මෙහා කරාම කතන්දරේ වෙනස් වෙන නිසා ඔයගොල්ලෝ අඩුපාඩු පුරව ගන්න. හරි. නැත්නම් මේක එහා මෙහා යනකොට ඉලක්කම් ටික වෙනස් වෙනවා. රැඳිලා තියෙන්නේ. හරි. අඩුපාඩු ටික පුරව ගන්න. හරි. 6 8 9 9 17 26. ඊට පස්සේ ওই ටික පැහැදිලිද කියන්නකෝ පැටව.
ඔතෙන්ට වෙනකම් පැහැදිලිද? පැහැදිලි. හරි. ඉස්සෙලි පැහැදිලි නේ. හරි. right. සඳලිත් ඔව් අනේ හොඳයි. දැන් පැටියෝ. දැන් අපිට කියනවා මේකේ පළවෙනි එක අසම්පූර්ණ සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇසුරෙන් සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න. ඊළඟට දෙවෙනි එක කියන සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න කියලා තමයි දෙවෙනි එක කියන්නේ. හරි. දැන් මම මෙතන ඉඳන්ම මේක කරනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින එක. හරි. කොහොමද කරන්නේ මෙහෙම. මෙහෙම කරමු අපිනේ. දැන් ලයින් එකක් අඳින්න තියෙන්නේ. හරි. ඉස්සලා අපි ඩොට් ටික තියාගමු. හරි. මොකද කරන්නේ? සමුචිතයේදී නිදියන්නේ පුතේ. එතකොට ඔගොල්ලෝ දන්නවා කලින් එක කවුද? නේද? කලින් එකත් අපිට ඕනනේ. කලින් එකත් ඕන කියලා මතකනේ ඔයගොල්ලොන්ට. එතකොට 6:12ට කලින් එක කවුද? 0.6. ඒකේ මධ්‍යගය තමයි 3. එහෙනම් මෙතනත් කතිරයක් එන්න ඕන නේද 3 ගාව? හරි. 3 ගාවත් ඔයගොල්ලොන්ට සිද්ධ වෙනවා කතිරය දාන්න. හරි. 3 ගාවත් කතිරයක් එනවා. හරි. මේක පැහැදිලිනේ. මෙතෙන්ටත් එනවා පුතේ කතිරේ. හරි. ඊළඟට 9දී මධ්‍යගයේ 9නේ. 9දී ලකුණු වෙන්න ඕන 3 පුතේ. හරි. එතකොට 9දී 9 කියන්නේ මේක දිගේ ගියාම මෙන්න මෙතන 3. 3දී ලකුණු වෙන්න ඕන. හරි. 9දී 3. හරි. මම මේකෙම ලකුණු කරා. එතකොට ඔයගොල්ලෝ ලේසි පේනවා. ප්‍රස්ථාර කොලේ ලස්සනට පේන නිසා. හරි. ඊළඟට 15දී 6 ඒ ටික ලකුණු කරලා තියෙන්නේ. හරිනේ. ඊළඟට 33දී ලකුණු කරන්න ඕන කීයද? හරි. මෙතන වැරදි ඈ. සමුචිතය ලකුණු කරන්න ඕන. සමුචිතය ලකුණු කරන්න ඕන 3 හරි. දැන් පළවෙනි එක නේ 9දී 3. ඒකත් හරි. සමුචිතය 3යිනේ. ඒක නිසා ඒක හරි ඈ. එතනින් පස්සේ සමුචිතය ලකුණු කරන්නේ right. මෙතනින් පස්සේ සමුචිතය ඈ. පළවෙනි එකකින් 3මනේ. ඒකේ වරදක් නැහැ. හරි. ඊළඟට 15 දී ලකුණු වෙලා තියෙන්නේ 9. ඒක 15 දී කීයද? 6. හරිනේ. ඊළඟට 8. මධ්‍යගයට කියන ලකුණු වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක යා කරන්න. ඊට පස්සේ අගේ එක නෑ නේද? කවුද? 30 36. ඒ කියන්නේ 33 දී එක තියෙනවද? නෑනේ. 33 දී එක පුතේ ලකුණු කරන්න. ඔන්න ඉතින් ඔබා ඒව කරන්න එපා පැටියෝ රත්තරන්. හරි. 33 දී කීයද පුතේ? 33 දී අමාරුයි පුතේ අඳින්නේ නෑ. ඒක නිසා තමයි මම මේ හිමීට අඳින්නේ. හරි. 33 දී ඔයා ලකුණු කරන්න ඕන කීයද? 4. හරි. 33 දී 4. ඔයා 33 දිගේ යන්න. 33 දිගේ ගිහිල්ලා ඔයා ලකුණු කරන්න පුතේ 4 දී. හරි. ඒ කියන්නේ මෙන්න මෙතන. 33 දී 4යි. ඔකනේ ලකුණු කරන්න ඕන. හරි. ඊළඟට 36 දී 2යි පුතේ. මෙතන මධ්‍යගය අයක් වැඩිනේ. මෙතන මධ්‍යගය වැරදීනේ පුතේ. හරි. මෙතන මධ්‍යගය පේපර් එකේ වැරදි. මධ්‍යගය 36 නෙවෙයි නේද එන්නේ. එතන වැරදි ඈ. මේක 36යි. මෙතන 6ක් වැඩිනේ 39 වෙන්න ඕන. ඒක මතක තියාගන්න. හරිනේ. එතන එන්නේ 39. හරිද? මම දාන්නද 39 කියලා? එතෙන්ට එන්නේ පැටියෝ 39. එතන වැරදි ඈ. පේපර් එකේ වැරද්දක් ඒක. මගේ වැරද්දක් නෙවෙයි ඈ. හරි. 36 නෙවෙයි 39 මේ එන්න ඕන. හරි. ඊට පස්සේ 39 දී කීයද පුතේ? 2යි. 39 දී 2 ලකුණු කරගන්න. හරි. 39 දී ඔයා ලකුණු කරන්න 2. හරි. 39 දී 2යි. හරිද? 39 දී හරියට ලකුණු කරගන්න නෑ. දැන් එහා මෙහා ගියා මගේ එක.
39 දී 2යි හරිද? මෙතන ඉන්නේ කලින් එකේ නෙවෙයි. හරිනේ 39 දී 2යි. දැන් ඔයාලට සිද්ධ වෙනවා මේ ටික යා කරන්න හරිද? මේ ටික ඔයා යා කරන්න. මේ ටික යා කරන්න ඔයා. හරි. ඒ ටික ඔයාලට සිද්ධ වෙනවා යා කරන්න අඩිරූල තියලා යා කරන්නේ. හරි මාත් අඩිරූල තියලා තමයි යා කරන්නේ. රයිට්. ඊට පස්සේ එකක් අඩු වුණා නේද? අවසානයේදී ඊළඟට එන්න ඕන කීයද? 36යි 39යි ඊළඟ එකත් එන්න ඕනේ පුතේ 45 45 දී බිඳුව නේ අපි ලකුණු කරන්නේ මතකනේ. එහෙනම් අවසාන එක එතෙන්ට ගෙනිච්චා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා මොකක් කරන්න කියලාද? යට රේඛාවත් පෙවුන හෝ නොපුණා අන්නම ලස්සනට අඳින්න කියලා. පැහැදිලිද? පුතාලා ඒක පැහැදිලිද? හරි ලස්සනට අඳින්න අඩිරූලෙන් ඈ. මොකද කියන්නේ? පැහැදිලිද පැටවු? ඔව් හරි. එහෙනම් මම මෙතනින් ගියා ඊට පස්සේ මේක නෑ හරි තොරතුරට ලකුණු කරගන්න මෙතනින් පස්සේ මේ ටික මැගෙනවා හරි රයිට්. ඔයගොල්ලෝ මතක තියාගන්න එන්න ඕනේ ඒවා හරි එන්න ඕනේ ඒවා මතක තියාගන්න සමුචිත සංඛ්‍යාතය මතක තියාගන්න හරිනේ. ඔයගොල්ලෝ පුරවලනේ තියෙන්නේ රයිට්. එහෙනම් බබෝ අපි අවසන් කරන්න කිට්ටුයි දැන් මේකෙන් පස්සේ ඉවරයි හරිනේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න කිව්ව ඒක කරා. සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරා. ඒකත් කරා. හරි දී ඇති අක්ෂ පද්ධතිය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ලක්ෂ කිහිපයක් ලකුණු කර ඇත. හරි ඊටු ටික තමයි අපි ලකුණු කරන්න ඕන. දත් සමූහයේ මධ්‍යස්ථය හොයන්න කියලා දෙනවා. ඒක අපි වෙනම කරමු. දැන් අපි ලකුණු කරමු. හරි. කොහොමද අපි බලමු ලකුණු කරගන්නේ. එහෙමයි කේස් එක. හරි. දැන් සමුචිතය තියෙනවනේ පුතේ. පළවෙනි ටික ලකුණු කරලා පුතේ. හරි කවුද අර මෙතන අපිට හම්බුනේ කවුද? හය 12 පන්ති ප්‍රාන්තරය හරිනේ. 6 12 ආරම්භ කරන්න ඕනේ කියන්නේ පුතේ 6න්. හරි 12 දී තමයි 9 දාන්න ඕනේ. මේ 3 දාන්න ඕන. හරිනේ. ඒක තමයි මේ දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා නම් 10යි කොටු දෙකක් ගිහිල්ලා 12 දී තමයි මේ 3 දාලා තියෙන්නේ. ප්‍රස්තාර කොළ යන්නේ තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පේනවා. හරි. ඊළඟට හැම පන්ති ප්‍රාන්තරයකම අගයේදී තමයි 18 දී තමයි ඊළඟ එක දාන්න ඕන. 18 දී 9 දාන්න ඕන. ඒක දාලානේ තියෙන බලන්න පුතේ. මේ 20ට දෙකක් කලින් තියෙන්නේ 18. 18 දී 9 ලකුණු කරලා තියෙනවා. එහෙනම් අපිට ලකුණු කරන්න සිද්ධ වෙනවා පුතේ කීයද? 18යි 6යි 24යි. 24 දී පුතේ අපිට 17 ලකුණු කරන්න ඕන අපි. 24 දී 17. හරිනේ? අපි ලකුණු කරන්න ඕන. අපි ලකුණු කරමු මේක. මෙතන ලේසි. හරි? 24 දී 17. එතකොට 22යි 23යි 24 කියන්නේ මෙතනින් යන්න ඕන. හරිනේ? 24 දී 17. 17 කියන්නේ 20ට 3ක් අඩු වෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී ලකුණු වෙන්න ඕන. හරි. මම ආසන්න වශයෙන් ලකුණු කරනවා. ඔහම තමයි ලකුණු වෙන්න ඕන. 24 දී 17. හරි. ඊළඟට ඒ විදිහටම 30 දී 26. 30 දී 26 ලකුණු කරන්න. හරිනේ. 30 දී 26. 26 කියන්නේ 30ට 4ක් අඩු වෙන්නේ 30 දී 26. ඔතන එතකොට ලකුණු වෙන්න ඕන මේ හරි ඔයගොල්ලෝ හරියටම ලකුණු ගන්න හරි නෝට්ස් එකෙන් හරියටම දැනට ගන්න බැරි නිසා රයිට් ඊළඟට 30 දී හරිනේ ඊළඟට 36 දී ලකුණු වෙන්න ඕන
කීයද 36 දී පුතේ 30. ඒතර 36 කියන්නේ මෙතනින් 6ක් 40ට 4ක් අඩුයිනේ. 40ට 4ක් අඩුවෙන් යන්න උඩට 36 කියන්නේ මේකෙදි 30ක් ලකුණු කරන්න ඕන. හරි ඒ කියන්නේ මෙතන. හරි. අන්න කතිරේ වැටුණා. right. ඊළඟට 42 දී 32 42 දී පුතේ 32 ලකුණු කරන්න 42 දිගේ යන්න 32 ලකුණු කරන්න ඔන්නෝම 42 32යි right ඊට පස්සේ ඉතින් අර ආරම්භකය කවුද 6 දිනේ පුතේ නේද ඒ කතිරෙත් දාන්න 10ට 4ක් අඩු වෙන්නේ 6 තියෙන්නේ එහෙනම් මෙන්න මෙතන සමුචිත වක්‍රය ආරම්භ වෙන්නේ මෙතන ඔයා එතන අගයක් දාන්න ඕන එතන අගේ ලියන්න හරි එතන අගේ ලියන්න හරි right ඊට පස්සේ වක්‍රය අඳින්න වක්‍රය අඳින්න හරිනේ ඔන්න කතාව පැහැදිලි වුණාද පුතේ ඒ ටික පැහැදිලිද බඩව උඹට දාන්න chat එකට ඒක පැහැදිලි වුණා නම් ඔව් මේකෙන් පස්සේ තව එක ප්‍රශ්නයක් තියෙන අපි ඒක ඉවර කරමු හරි සයරු පැහැදිලි රයිට් එහෙනම් අපි ගියා දැන් මේක කියනෝ නේද පුතේ සමුචිත සංඛ්‍යාත වක්‍රයේ මධ්‍යස්ථය හොයන්න කියලා හරිද මේකේ සමුචිත සංඛ්‍යාත වක්‍රය ආධාරයෙන් දත්ත සමූහයේ මධ්‍යස්ථය හොයන්න ඉස්සෙල්ලා මධ්‍යස්ථයේ පිහිටීමනේ පුතේ අපි හොයන්නේ මධ්‍යස්ථයේ පිහිටීම හොයන්නේ කොහොමද හරි ඕගොල්ලෝගේ මේක ටච් කරාම එනවනේ පුතේ මගේ ස්ක්‍රීන් එක එනවනේ ඒ නිසා බලන්න හරි මම මේක වෙනස් වුණොත් මේ ටික මැකෙනවා ඒ නිසා හරි උඩ ස්ක්‍රීන් එක ටච් කරාම මගේ ගන්න පුළුවන් හරි ඔයාලා ඒක අරන් බලන්න මධ්‍යස්ථයේ පිහිටීමනේ අපි හොයන්නේ හරිද මධ්‍යස්ථයේ පිහිටීම දත්ත ප්‍රමාණය 30ට වැඩි නම් දැන් දත්ත ප්‍රමාණය 30ට වැඩි නේ පුතේ මේකේ පැහැදිලිනේ 32ක් තියෙනවනේ හරි එහෙනම් අපි මොකද්ද කරන්නේ දත්ත ප්‍රමාණය හරිද දෙකෙන් බෙදනවා ඒක තමයි කතාව ඒ කියන්නේ 16 වන ස්ථානයනේ ඕකනේ දැන් 16 වන ස්ථානය එතකොට ඔයා 16 දිගේ දකුණට යන්න එතකොට අපිට වක්‍රය හම්බ වෙනවා කොහොමද දකුණට යන්නේ කියලා මෙන්න බලන්න හරිනේ 16 දිගේ ඔයා දකුණට යන්න 16 කියන්නේ 20ට 4ක් අඩුවෙන් ඒ කියන්නේ මෙතන යන්න ඕන 16 දිගේ ඔයා දකුණට යනවා හරිනේ වක්‍රය හම්බ වෙනවා එතනින් ඔයාට සිද්ධ වෙනවා පල්ලෙහාට එන්න නේ එතනින් ඔයා එනවා පල්ලෙහාට බලන්න අර කලින් ලකුණු 16 ලකුණු කරාද කියලා බලන්න ඒක මාවත් හරි ඈ 16 ලකුණු නෑ 17 නේ ලකුණුනේ නේද හරි එහෙනම් ඊට එකක් මෙහා පැත්තෙන් ඒ කියන්නේ 23 වගේද 23 හෝ 24 ආපු කෙනෙක් කියන්න හරියටම ඔයාට එන්නේ කීයද ආපු කෙනෙක් කියන්න පුතේ 23ද 24ද එන්නේ මැදස් එතන ලියන්නත් ඕනේ 28 බලන්න ඒක නිවැරදිව අගය ගන්න එතන දැන් මම මොකද මම මේ මවුස් එකෙන් ඇඳපු එක ඇද්දයිනේ ඒකේ හරියටම නැහැ හරි කතිර හරියටම සෙට් වෙච්ච තැනක් නැති නිසා 24 25 ඒ ආසන්න එකක් තමයිනේ බලන්න හරියටම හරි 24 රයිට් මගේ හරියටම 24 ඇවිල්ලා තියෙනවා හරිනේ 21 22 23 ඇවිල්ලා තින්නේ 24 හරි රයිට් එහෙනම් මධ්‍යස්ථය 24යි කියලා ලියන්න බැරියෝ. හරි. එහෙනම් මධ්‍යස්ථය 24යි කියලා ලියන්න. ඒක ලියන්නත් ඕන ඈ නැත්තම් කතන්දරේ අවුල. මධ්‍යස්ථය 24. හොඳයි. අපි සමුචිත වැඩි දත්ත නිරූපණය අපි එතනින්ම
ෂෙයා කරපු එකෙන්ම වැඩේ කරේ මේ ඒතර පැහැදිලිනේ පුතේ අන්දයන් ඉන්නවට වඩා ලේසි ලස්සනට වැඩේ කරගන්න ඕගොල්ලෝ අදහසක් එන නිසා හරි ලස්සනට නෙවෙයි ඕගොල්ලන්ට අයිඩියා එක එන නිසා හරි ලස්සන නෑනේ හරි එහෙනම් පැඩියෝ අපි ඔන්න අදට අදාළ පේපර් එක සම්පූර්ණ සාකච්ඡා කරා මේක ඉතින් දවස් දෙකක් ඇතුළත ඔයාලට මේ වීඩියෝ එක ලැබෙයි පුතේ හරි අපි එතකොට ඒක ගැන ආපහු බලන්න අඩුපාඩු තිබුණොත් මතක නැති ඒවා මොන හරි තේරිච්ච නැති ඒවා දුනොත් වීඩියෝ එකත් බලලා ආපහු නැවත සැරයක් කීප සැරයක් බලලා වැඩේ කොට දාගන්න සහ ඊළඟට අපි නැවතත් පළවෙනි පේපර් එකක්ම තමයි කරන්න අදහසේ ඉන්නේ IAB කොටස් දෙක එතනින් පස්සේ දෙවෙනි පේපර් එකකට යනවා හරිනේ පළවෙනි පේපර් එකේ දැන් එකක් කරානේ අපි ඒක ආයි ලබන සතියේ කෙටි ප්‍රශ්න 25ක් එතනින් පස්සේ ආයි මේ B කොටස එතනින් පස්සේ දෙවෙනි පත්‍රයට අපි යනවා එතකන් එහෙනම් ඊළඟ සතිය හම්බ වෙමු බඩව් එහෙනම් බුදු සරණයි ජය වේවා ඊළඟ දවසේ හම්බු වෙමු හැමෝටම බුදු සරණයි